අපි 2023 A level paper එකේ MCQ ටික සාකච්ඡා කරන්න යන්නේ. අවස්ථා ගණනාවක් උත්සාහ කරලා තමයි මේ අද වෙලාවක් හදාගත්තේ. අපි ඉක්මනින් කරලා දාමු දැන් විභාගෙත් ළඟ නිසා. මම අදාළ තියරි ටිකත් එක්කම ලේසියව ඉක්මනින් කරමු. අමාරු ඒවට ටිකක් මම විවරණ පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා බහුවර්ණ කරද්දී අනිවාර්යෙන් විවරණ සහිතව කරන අපි උත්තර පහම බලනවා. මම ඊට කලින් 19 20 21 22 YouTube එකට දාලා තියෙන වීඩියෝ. ඒවෙන් කිසියම් ප්‍රමාණයක් ගත යුතු අය ගරන් ඒවා අධ්‍යයනය කරලා මට ඒකට ප්‍රතිචාරයක් දක්වලා තිබ්බා. සතුටුයි ගොඩක් අය එකෙන් ප්‍රයෝජනයක් අරන් තිබ්බෙක් ගැන. ඉතින් ඒ නිසා මම හිතුවා මේකත් කරනවා කියලා. රයිට් අපි බලමු එහෙනම්. පළවෙනි එක කොහොමද ඔයගොල්ලෝ දන්නවා පේපර් එකේ MCQ පෙළ ගැස්ම ඔයගොල්ලෝ දන්නවා. අපේ සම්පත් පොතේ පිළිවෙලට යන්නේ. පළවෙනි යුනිට් එකේ ඉඳලා පිළිවෙලට 10 වෙනි යුනිට් එක දක්වාම MCQ යනවා. ඒකේ මුල් 40ක් යනකොට අතරම ඒකක ටික ඉවරයි. 40 ඉඳලා තියෙන ABCD වර්ග ඒවා කලවමේ අහනවා. මුල් යුනිට් වලින් මිස් වෙච්ච තැන් වලින් එහෙම අහනවා. ඒකට ඔයගලන්ට අවුරුදු 5ක පේපර්ස් තියෙනවා 19 20 21 22 23. ඒ කියන්නේ සෑහෙන MCQ තොගයක් තියෙනවා. පස්වර 50 පහක් තියෙනවා 250ක්. ඒක ආය පහෙන් වැඩි කරන්න ඕනේ විවරණ ගන්න පේලි වාක්‍ය ගන්න බලන්න. එතකොට ඔයගලන්ට වාක්‍ය 250ව පහක් තියෙනවා. හරි. දැන් 250ක් තියෙනවා. සෑහෙන දැනුමක් ගන්න පුළුවන් හරියමං විදියට තර්ක කරනවා නම්. වෙන්න ඕනේ හොඳ ගුරුවරයෙක්ගෙන් හරියට තියරි ටික ඉගෙන ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සම්පත් පොතක් තියෙනවා. තව අත්‍යවශ්‍ය දේවල් බලාගෙන මාකින් ස්කීම්ස් තියෙනවා. ඔය තුන ඇති ළමයෙකුට විභාගෙට එකක් ගන්න. හොඳටම ඇති. ඒකට වෙන පඬිතකම් කරන්න නැතුව හිටියා නම් ඉවරයි. රයිට් අපි එකින් එක බලාගෙන යමු. ලයිසෝසෝම සහ ෆෙරොක්සිසෝම වල පොදු ලක්ෂණයක් වෙන්නේ අහනවා. ඔයාලා දන්නවා ලයිසෝසෝම ජීර්ණයට දායක වෙන එකක්. ෆෙරොක්සිසෝම ඒකත් තනි පටලයක්. ශුද්‍ර දේහ කියලා කියනවා දැන් නම් එහෙම කියන්නේත් නැහැ. ග්ලයිකොක්සිසෝම ෆෙරොක්සිසෝම. ෆෙරොක්සිසෝම වල ප්‍රභාසෝසෙන් දායක වුණා. ඊළඟට හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් බිඳ හෙළුවා. එච්චරයි අපේ දැනුම. පළවෙනියට මිතින් උත්තරේ තියෙනවා. තනි පටලයකින් වට වෙලා තියෙන්නේ. අපි බලමු දෙවෙනි තුන්වෙනි ඇයි එන්නේ නැත්තේ කියලා. බයිසයිලිකතාවයේ මගින් අවශේෂ ද්‍රව්‍ය පරිවාහණය කරනවා. මේක ලයිසෝසෝම වලට පුළුවන් බයිසයිලිකතාවයක් දක්වන්න. හැබැයි එහෙම එළියට දාන්න පුළුවන්. නියස්ටික් අම්ල බිඳේලීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම. එකත් ලයිසෝසෝම වල තිබ්බොත් තමයි. ෆෙරොක්සිසෝම වල නැහැ. ඊළඟට ප්‍රභාසෝෂණයේ ෆෙරොක්සිසෝම. ගෙවි ගිය ඉන්ද්‍රිකා ජීර්ණය කිරීම ලයිසෝසෝම. ටක් ගාලා උත්තරේ 1. ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණයක් වෙන්නේ මේක ගොඩක් අය අහුවත් එක්ක අනුවර්තනය ජීවීන්ගේ තියෙනවා පමණයි. වර්ධනය ස්පටික වර්ධනය වෙනවා. ස්පටික වර්ධනය වෙනවා. එතකොට ඒක බෑ ගන්න. එහෙනම් වර්ධනයේ තියෙන අනික් උත්තර ඔක්කොම අතහැරලා දාන්න. එහෙම ඒවත් නැහැ. චලනය තරංග චලනය වෙනවා අජීවී. උද්දීප්‍යතාව ජීවීන් විතරයි දක්වන්නේ. උද්දීප්‍යතාව කියන්නේ බාහිර උත්තේජ වලට ජීවියෙක් දක්වන ප්‍රතිචාර. අර දෙකකින් අහනෝනේ ස්ට්‍රක්චර් එකේ පළවෙනි එක කාලය සමග වෙනස් වීම සහ විකසනය. එතකොට කාලය සමග වෙනස් වීම ජීවි අජීවි කාටත් පුළුවන්. අජීවි දේවල් දිරනවා විනාශ වෙනවා. ඊළඟට ඒකේ අනික් කැලේ විකසනය නම් වර්ධනීය විකසනීය ජීවීන් වර්ධනය නැතත් විකසනීය ජීවීන් විතරයි. පරිවෘත්තීය ජෛව රසායනික ප්‍රතික්‍රියා ආවේනීය ඒ දෙකම ජීවීන්ගේ. සංශ්ලේෂණය සහ වියෝජනය. සංශ්ලේෂණීය ජීවී එකක්. වියෝජනය බෑ. වියෝජනීය කියන්නේ බිඳ වැටෙන එකක්. ජීවී අජීවී කෝකටත් පොදුයි. උත්තරේ 4. මේක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය පටල ගත්තා. හැමදාම අපෙන් කරේ ස්ට්‍රක්චර් එසේ වල මොනවාද ඒගොල්ලෝ බැලුවා ස්ට්‍රක්චර් එසේ තේරෙනවද කියලා අර්ධයකින් ලියන්න පුළුවන්ද කියලා. මෙදා පොටේ මෙහෙම එකක් ඇහුවා. ඒ අන්වීක්ෂ මෑත කාලේදී දිගටම අහලා තිබ්බා. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ. ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග දෙකයි. ඔයාලා ගාව වගුවක් තියෙනවා සම්ප්‍රේෂණ එක විනිවිද යනවා. අනිත් එක ස්කෑනින් එක පරිලෝකන එක වැදිලා හැරිලා යනවා. එතකොට
සම්ප්‍රේෂණ නිදර්ශකයේ පහ වැඩි කිරීම 10 6වෙනි වාරයක් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝන නික්ෂේපක විශාල බලය කියනවා ලක්ෂ 5 ලක්ෂ වාරයක් කියලා. ඒතර 10 6 කිව්වොත් මිලියනයක් නේද? ඒතර එතන වරදිනවා 5 ලක්ෂ වාරයක් එන්නේ. ලක්ෂයක් කියන්නේ 10 කීවෙනි බලයද කියලා ගන්න හදාගන්න. ඝන වර්ණ ගැන්වී ඇති සෛල ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක්. ඝනට වර්ණ ගැන්වුණා කියන්නේ අඳුරු වුණා. අඳුරු වුණා කියන්නේ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එතන තිබ්බා. අවශෝෂණය වුණා. ඒතර ඒ හින්දා එකයි අඳුරක් පේන්නේ. කිසියම් ප්‍රමාණයකට ඉලෙක්ට්‍රෝන වැඩිපුර රැඳුණා නම් බාධා වුණා නම් එතන නැවතුණා නම් අපිට ඉලෙක්ට්‍රෝන නික්ෂේප පේන්නේ අඳුරු දෙයක්. මේක කාට හරි කෙනෙකුට ඔයගලන් හොඳට ඉගෙන ගත්තා නම් බයොලොජි සාකුමීරයක් ගැන උගන්වනකොට සාකුමීරේ දැන් නැහැ සම්පත් පොතේ කවුරු හරි ඇති මේක බලන කෙනෙක් I පටිය H පටිය කිය කලාප ටිකක් කිව්වා. Z රේඛාව Z එක නම් දන්නවා. කවුරු හරි ඔයගලන්ට කියලා දුන්නාද Z රේඛාව හැදුනේ කොහොමද කියලා? Z රේඛාව හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම අනුව. සමහරට හොඳ ගුරුවරයෙක් දන්න කෙනෙක් නම් මේ කියලා දීලත් ඇති. අපේ උත්තරේට අපි යන් සජීව නිදර්ශක නිවැරදි වෙන්නේ. ලේසි උත්තරයක්. සජීවීව බලන්න බෑ. ඒතොර නිදර්ශකවල ත්‍රිමාණ පෙන්වුම් බලන්න පුළුවන් පරිලෝකණයකේ. ඊළඟට නිදර්ශකයෙන් මගින් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් විසිරුවනු ලබන අතර ඒවා අවශෝෂණය කෙරේ. වැඩි ප්‍රමාණයක් විසිරුවාරන්නේ පරිලෝකණේ. ටිකක් උරා ගන්නෙත් ඒත් පරිලෝකන. සම්ප්‍රේෂණයකේ ගොඩක් විනිවිද යනවා. රූප දෙකක් එක ගන්න. ලේසි එකක් ඉඳ වෙදී අඳින්න යන්න ඕනේ. උත්තරේ 3. ශූන්‍යස්තික සෛල චක්‍රයේ සිදුවීම මට මතකයි මේක කලින් අවුරුද්දක තාලා තිබ්බා. මේ විදිහට සෛල චක්‍රයක් ඇඳ ගන්න. G1 S G2 ඊළඟට අනුනනය සෛල ප්ලාස් විභාජනය. සිදුවීම් ඔක්කොම ලියන්න මේකේ. සිදුවීම් ලියලා අනුනනේ ප්‍රාක් කලාව පෙර යෝග කලාව යෝග කලාව වියෝග කලාව අන්ත කලාව වෙනම කොලයක රූප ඇඳලා ලියන්න. එච්චරයි. ඔය කොලේ තියෙනවා හදන්න පැය භාගයක් යයි. ඔය කොලේ තියෙනවා ආන ඕන එකක් පුළුවන්. බලමු. DNA ප්‍රතිඵලිත වෙන්නේ G බිඳුව නෙමෙයි S අවධියේ. ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා G1. අතරම G2ත් වෙනවා. ක්‍රොමැටින් සෑදෙන්නේ G2 නෙමෙයි S1 දී. සෛලින්ද්‍රිකා නිපද වෙන්නේ S කලාවේ නෙමෙයි G1. G2ත් වෙන්න පුළුවන්. කේන්ද්‍ර දෙය ද්විකරණය වෙන්නේ G2 දී. මම කොහොමද කිව්වේ? අර chart එකේ වෙන සිද්ධි මතක තියාගන්න. එක ඔද සෛලයක් විභාජනය වෙන්න සූදානම් වෙන්න ඕනේ. ඉන්ද්‍රිකා වැඩි කර ගන්න ඕනේ. ප්‍රෝටීන හදා ගන්න ඕනේ. එහෙම තමයි තර්කේ තියෙන්නේ. එන්සයිම් වල ඇලොස්ටරික් යාමනය. හරි. chart එකක් හදා ගන්න. ඇලොස්ටරික් යාමනය කොටස් 3යි. ඇලොස්ටරික සක්‍රියනේ නිෂේධනය. සහයෝගීතාවය ප්‍රතිපෝෂී නිෂේධනය. රූප ඇඳ ගන්න. ඇඳලා යටින් විස්තරය ලියා ගන්න. මම එහෙම දැනුමක් තියෙනවා කියලා හිතාගෙන අපි තර්ක කරමු. යාමක අණු එන්සයිමේ සක්‍රීය ස්ථානයට ප්‍රත්‍යාවර්ත ලෙස බැඳේ. මේ බලන්නකෝ ඇලොස්ටරික් එන්සයිමයක් මෙහෙම ගත්තොත් මේ තියෙන උපේකක මේ තියෙන්නේ යාමක ස්ථානයේ යාමක අණු බැඳෙන තැන් මේ තියෙන්නේ සක්‍රීය ස්ථාන. તો සක්‍රීය ස්ථාන වලට බැඳෙන්නේ උපස්තර අණු විතරයි. යාමක අණු බැඳෙන්නේ යාමක ස්ථානවල. මේ යාමක ස්ථාන මේන් සක්‍රීය ස්ථාන. රූපය ඇඳලා බලන්න. මේ කියන්නේ මොකද්ද? යාමක අණු එන්සයිමේ සක්‍රීය ස්ථාන වලට බැඳෙනවා. යාමක අණු බැඳෙන්නේ යාමක ස්ථාන වලට. වැරදි. යාමක අණු එන්සයිමේට බැඳෙන්නේ සහසංයුජ නොවන අන්තර්ක්‍රියා මගිනි. යාමක අණු කියන්නේ මේවට බැඳෙන්නේ. මේවා ප්‍රත්‍යාවර්තයි. මෙහෙම දෝලණය වෙමින් තියෙන්නේ. මේකට ආපුවම මේකේ සක්‍රීයක බැඳුනොත් ඒකේ ස්ථාවර වෙනවා. හැබැයි පස්සේ ගැලවෙනවා. කිසියම් උපේකකයකට බැඳෙන සක්‍රීයක අණුවක් එම උපේකකයේ සක්‍රීය ස්ථානට පමණක් බලපායි. මේක දෙවෙනි අවස්ථාවෙන්නේ. සහයෝගීතාවයේදී එක උපේකකයක සක්‍රීය ස්ථානයකට බැඳුනොත් උපස්තර අණුවක් අනිකුත් සියලු සක්‍රීය ස්ථානත් උද්දීපනය වෙලා ඉක්මනින්ම බැඳෙනවා. මේක තමයි සහයෝගීතාව කියවේ. ඒක වැරදි. කිසියම් උපේකයකට බැඳෙන සක්‍රීය කණුවක් එම උපේකකයේ සක්‍රීය ස්ථානට බලපාන. ඒක බොරු. සක්‍රීය ස්ථානට බලපාන්නේ නැහැ අයියා. මේ
සක්‍රියකයක් මෙතෙන්නේ බැඳෙන්නේ. සක්‍රිය ස්ථානට යා බලපාන්නේ. අනිත් ඔක්කොටම බලපෑමක් තියෙන්න පුළුවන්. නිෂේධක අණු එන්සයිමී කෘත්‍යයට බලපාන නමුත් ඒ හැඩයට බලපෑමක් ඇති නොකරයි. නිෂේධකයක් ආවොත් බලන්න තරංගකාරී නිෂේධකයක් හෝ තරංගකාරී නොවන නිෂේධකයක්. මොකක්ද යාලා කියන්නේ? කෘත්‍යයට බලපානවලු හැඩයට. තරංගකාරී නොවන නිෂේධකයක් ඇවිල්ලා බැඳුනොත් හරි. එහෙම නැත්නම් ප්‍රතිපෝෂී නිෂේධනයේදී අන්තිම එක මේ මෙතන මෙන්න එන්සයිමේ මේන් සක්‍රීය ස්ථානයේ මේන් ප්‍රතිඵල අන්තඵල ඇවිල්ලා වෙන තැනකට බැඳුනා. එතකොට සක්‍රීය ස්ථානයේ හැඩය මොකද උනේ? වෙනස් වුණා. සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. ඒතර ATP ඇලොස්ටරික සක්‍රීයකයක් ලෙස ක්‍රියා කරයි. තර්කයෙන්ම ගන්න. ඕන් ආගන්න. ATP හදන්න යනකොට හරිද? මම දැන් මේ කියන්නේ ඇලොස්ටරික යාමනේ තුනට බෙදලා එන පළවෙනි එකේ ඇලොස්ටරික සක්‍රීයනේ නිෂේධනේ. සක්‍රීයනේ ගැන මම කියන්නේ. මොකද්ද වෙන්නේ? කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා ශක්තිය නිදහස් වෙනවා. අපි ඒකට කියනවා අපවෘත්තීය ක්‍රියාවක්. ඒ නිදහස් වෙන ශක්තිය පාවිච්චි කරලා ADP ෆොස්ෆේට් එකතු වෙලා ATP හදනවා. ATP හදන වේගය මදි. එහෙනම් දැන් කවුද කියන්නකෝ මේක උත්තේජනය කරන්න ඉන්නේ ATP හදන වේගය මදි. ADP ගිහිල්ලා තව වේගය වැඩි කරන්න කියලා දඟලනවා. ADP ගිහිල්ලා ඇලොස්ටරික සක්‍රීයකයක් විදිහට ක්‍රියා කළා ATP හදන වේගය වැඩි කරනවා. එහෙනම් එතන ADP ඇසුරුනේ ඇලොස්ටරික සක්‍රීයනය. ADP. අනිත් පැත්තට කියන්නකෝ ATP වැඩිපුර හදලා තියෙනවා නම් දැන් ATP වැඩි ඕනේ අඩු කරගන්න. ඒතර ATP ම ඇවිල්ලා කියනවා අඩු කරලා දාන්න. එහෙනම් ATP ඇවිල්ලා මොකද්ද? ඇලොස්ටරික නිෂේධකය. ඒතර මෙතන තියෙනවා ATP ඇලොස්ටරික සක්‍රීයකය. නෑ ඇලොස්ටරික සක්‍රීය ඒ කියන්නේ වේගය වැඩි කරපන් කියලා දඟලුවේ ADP. වේගය අඩු කරපන් කියලා දඟලන්නේ ATP. කල්පනාවෙන් බැලුවොත් කටපාඩම් කරන්නේ නැතුව ඕලන්ට වැටහි. ADP ATP අතර සම්බන්ධ. හොඳට කොලයක ලියන්න. ලියලා තේරුම් ගන්න. එතකොට හරියනවා. ඊළඟ එක ඉතිල් මධ්‍යසාර පැසීම නිර්වාය ශෝෂණය. අටක් ගාලා මතක් කරගන්න ග්ලයිකොලිසිය, පයිරුවේට්, ඇසිටල්ඩිහයිඩ්, එතනෝල්. චාට් එක දන්නෝ කියලා හිතාගෙන මම බලන්නේ. ඕගොල්ලෝ චාට් එක ලියාගෙන වැඩේට බහින්න. ඒ ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් අණුවක් වැරදි. ඒ ග්ලූකෝස් අණුව ග්ලයිකොලිසියේදී පයිරුවේට් අණු දෙකක් හදනවා. NADH භාවිතා කර පයිරුවේට් කෙලින්ම එතනෝල් බවට ඔක්සියරණය කෙරේ. පයිරුවේට් කෙලින්ම එතනෝල් වෙන්න බෑ. ඊළඟට හිටිය ඇසිටල්ඩිහයිඩ්. පයිරුවේට්, ඇසිටල්ඩිහයිඩ්, එතනෝල්. ඒ ග්ලූකෝස් අණුවකින් CO2 අණුවක් පිට වේ. ඒ ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් දෙකයි. එක පයිරුවේට් එකකින් CO2 එකයි. පයිරුවේට් දෙකෙන් CO2 දෙකයි. අවසාන හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාවක් වෙන්නේ අකාබනික සංයෝග. ඕන් ආගන්න. ග්ලයිකොලිසියේදී ග්ලූකෝස් කැඩෙනවා. H ධන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. H ධන 4ක් ගැලවෙනවා. ඉලෙක්ට්‍රෝන 4ක් ගැලවෙනවා. NAD ධන දෙකක් ඇවිල්ලා H ධන දෙකක් අල්ලා ගන්නවා. NADH වෙනවා. තව H ධන දෙකක් තියෙනවා. හරි. මෙයා කියනවා අවසාන එයා තමයි ආරම්භක හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා. කවුද එයා? NAD ධන. දැන් හයිඩ්‍රජන් තියෙන්නේ කා ළඟද? NADH ළඟ. පයිරුවේට්, ඇසිටල්ඩිහයිඩ් එතනෝල් වෙනකොට මොකද වෙන්නේ? NADH වලින් හයිඩ්‍රජන් ගන්නවා, ඉලෙක්ට්‍රෝනත් ගන්නවා. ඒක ගත්තේ ඇසිටල්ඩිහයිඩ්. NAD මුලින් ගත්තේ NAD ධන, දැන් තියෙන්නේ NADH ළඟ. එහෙනම් ආරම්භක ප්‍රතිග්‍රාහකයා NAD ධන, දැන් තියෙන්නේ NADH ළඟ. එයාගෙන් ගන්න එක තමයි අවසාන ප්‍රතිග්‍රාහකයා. එයාගෙන් ගන්නේ කවුද? ඇසිටල්ඩිහයිඩ්. එහෙනම් දෙන්න මොකද? අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා අකාබනික. වැරදිනේ කාබනික. ඇසිටල්ඩිහයිඩ් කාබනික. ඒ ග්ලූකෝස් අණුවකින් ATP අණු දෙකක් නිපද වේ. ඒ ග්ලූකෝස් අණුවකින් ATP දෙකක් නිපදවනවා කියන එක හරි. ඇයි? ග්ලයිකොලිසියේදී 4ක් හදනවා, දෙකක් ලාභයි. එන එක හරි. උත්තරේ 5. ග්ලූකෝස් අණුවක ග්ලයිකොලිසිය පිළිබඳ නිවැරදි පිළිවෙලට ග්ලයිකොසිය ලියා ගන්න. මම දැනුත් කිව්වා. ග්ලූකෝස් බිඳ වට්ටනෝ පයිරුවේට් 2යි, ග්ලූකෝස් කාබන් 9යි, පයිරුවේට් කාබන් 3යි. H ධන ඉලෙක්ට්‍රෝන 4ක් ගැලවෙනවා. NAD ඇවිල්ලා හදනවා NADH. තව බිඳ වැටෙනවා.
මුලින්ම ATP දෙකකින් ශක්තිය ගන්නවා. ඊළඟට මොකක්ද වෙන්නේ? නිදහස් වෙන ශක්තියෙන් ATP 4ක් හදනවා. ඕකනේ ග්ලයිකොලිසිස්. ඕක නැතුව මොකුත් කරන්න බෑ. ඉතින් ග්ලයිකොලිසිස් හොඳට ලියලා කොලයක ලියලා මම නම් කියන්නේ බිත්තියක අලවගෙන හොඳට පාඩම් කරගන්න. ඒවා චුට්ටි දේවල් ඕනෙන්නේ. ඒ දේවල් දැන් මේවා දිහා බලනකොට මේවේ තියෙන මේ හැම MCQ එකකටම බලන්න අදාළ chart එකක් ළඟ තියෙනවද කියලා. chart නැත්තම් A level කරන්න ටිකක් අමාරුයි. මම දන්නේ එහෙම ක්‍රමات ඇති. ඉතින් ඕවා තේරුණාද? ඕවා මේකට තියෙන මේකට කියන්නේ කියන එකම දේ තමයි ඔයගලන්ට උපදේශයක් දෙන්න තියෙන්නේ. කවුරුවත් ගැන මේ ජීවිතේ කවදාවත් මේ ගොඩක් A level ළමයින්ට මේ අවුරුද්දේ දැන් මේ අද මේක වීඩියෝ කරන්නේ මම මේ ඔක්තෝබර් මාසේ කවද්දාද 25 26 27 වෙන්නේ නැති. අද මට දිනෙත් මතක නැහැ. හරි. අද වෙල 25. එතකොට මෙච්චර මේ වෙනකොට දැන් පළාත් පේපර්ස් වල ටෙස්ට් සියල ඉවරයි. පළාත් පේපර්ස් වල ළමයි ලකුණුත් ඇවිල්ලා කියනවා. ඒවා කියන අතරේ වෙන කතාත් අපිට ඇහෙනවා. ඒවට එක වාක්‍යයයි තියන්නේ. ගොඩක් ළමයි වයසට වඩා බොළඳයි. ගොඩක් ළමයි වයසට වඩා පණ්ඩිතයි. දෙමව්පියන්ගෙන් ඇඩ්වයිස් ගන්න ඕන දේ වෙලාවටවත් ඇඩ්වයිස් ගන්නෑ. විශේෂයෙන්ම O level පාස් වෙලා A level පන්ති වලට එන ළමයි තමන්ගේ අනාගතේ විශේෂයෙන්ම පන්ති පාසල් තෝරා ගැනීමේදී ගොඩක් වෙලාට දෙමව්පියන්ගේ උපදෙස් පතන්න ඕන. විභාගේ පාස් වෙච්ච අයගේ උපදෙස් ගන්න ඕන. කැම්පස් වල ඉන්න අයියලා අක්කලාගෙන් උපදෙස් ගන්න ඕන. තමන්ගේ අම්මා තාත්තා උගත් නැත්තම් ඉස්කෝලේ ටීචර්ස්ලාගෙන් උපදෙස් ගන්න ඕන. මෙන්න මේක නොගැනීමේ ආධිනව තමයි අපි ඔය ගොඩාක් ළමයින්ගේ දැන් දකින්නේ. අපිටත් කනගාටුයි. නමුත් අපිට මේවා ගොඩාක් කියන්න බෑ. මොකද ඒක නුසුදුසු වැඩක්. අපිට පුළුවන් දන්න අඳුරන හිතවත් අය බේර ගන්න පුළුවන්. සමස්තයක් වශයෙන් මේවට කලබල කරගන්න ගියොත් බැනුම් අහන්නත් වෙනවා. ඒ නිසා වැරද්ද දැක දැකත් අපිටත් මොකද වෙලා තියෙන්නේ? සුළු සංඛ්‍යාවකට මේ වැරද්ද පහදලා දෙමින් සද්ද නැතුව ඉන්න වෙලා තියෙනවා. නරක වැඩක් වෙන්නේ නැති කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකේ අවසාන ඵලය මොකද්ද? මේ දවස්වල අපිට අර කියන්නේ කෙනෙකුට කෙලවෙච්චාම hina වෙන්න හොඳ නැහැ නේ, සතුටු වෙන්න. ඒකට කියන්නේ කාලකන්ණි සන්තෝෂය කියලා. එතකොට කාලකන්ණි සන්තෝෂය තමයි ඉතින් විඳින්න වෙන්නේ. නරක වැඩක්. ඔයගොල්ලෝ දැනගන්න ඒක. හරිම භයානක දෙයක්. රයිට් අපි බලමු. ජීවින්ගේ පරිණාමය වීමේදී ඇති වූ සිද්ධි කීපය. දැන් මෙතන අදන උත්තරේ 7 වෙනි එකට උත්තරේ ගන්න වෙන්නේ අපිට කීයද? එක වැරදි. බලමුකෝ මම බැලුවේ නෑ ඒක. ග්ලූකෝස් අණුව ග්ලයිකොලිසිස් නිපද වෙන ශුද්ධ ATP අණු සංඛ්‍යාව 4යි නෙමෙයි 2යි. හයිඩ්‍රජන් අයන 2ක් නෙමෙයි 4ක් නිදහස් වෙනවා. අණුක ඔක්සිජන් මත අර්ධ ලෙස රඳා පවතින්නේ නෑ. ඔක්සිජන් භාවිතයක්ම නෑ. NADH අණු 2ක් නිපද වේ. හරි. ග්ලයිකොලිසින් කොටසක් මයිටොකොන්ඩ්‍රියමේ පිටත පඩලේ නෑ. ඔක්කොම වෙන්නේ සයිටෝසෝලේ. උත්තරය 4. මේ ජීවීන් පරිණාමය වෙනකොට මේක නම් තියෙනවා. ජීවීන් පරිණාමය වීමේදී ඇති වූ සිද්ධි කීපයක්. ජල පද්ධතිය වල ඔක්සිජන් මගින් සන්තෘප්ත වුණා. අපි මේව දානවා ඊට පස්සේ යකඩ ඔක්සිකරණය වුණා. ප්‍රබල සංශ්ලේෂක බැක්ටීරියා ගාණය වැඩි වුණා. සයනොබැක්ටීරියා සම්භවය වුණා. දැන් මට කියන්නකෝ ජලජ පද්ධතිය ඔක්සිජන් මගින් සන්තෘප්ත වෙන්න නම් ප්‍රබල සංශ්ලේෂණයක් වෙන්න ඕන. එතකොට ප්‍රබල සංශ්ලේෂණ බැක්ටීරියා ගාණය වැඩි වෙන්න ඕන. එතකොට යකඩ ඔක්සිකරණය වෙන එක දැන් මට කියන්නකෝ මේව අපේ සිද්ධියට එන්නකෝ. මුල්ම ප්‍රබල සංශ්ලේෂක ජීවී නැති වුණා. ඒගොල්ල ඔක්සිජන් නිපද වැවුවා. මුලින්ම නිපදවපු ඔක්සිජන් සියල්ලම වගේ යකඩ ඔක්සිකරණයට මූදේ වැය වුණා. ඉතුරු ටික මූදු ජලයේ සන්තෘප්ත වුණා. ඉතුරු ටික වායුගෝලයට ආවා. වායුගෝලයේ මීතේන් ඔක්සිකරණය වුණා. ඉතුරු ටික තව උඩට ගියා. ඕසෝන් වියන හැදුවා. දැන් වායුගෝලයේ ඔක්සිජන් වලින් පිරෙන්න පටන් ගත්තා. එහෙනම්
ජලජ පද්ධතිය ඔක්සිජන් වලින් සන්තෘප්ත වෙලා කාට හරි හිතෙන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගාන වැඩි උනේ මෙතන කියලා ගන්නත් පුළුවන් මෙතන කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒට කලින් සී තියෙන්නත් පුළුවන්. මොකද ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා වැඩි වෙච්ච නිසා මොකද්ද? ඔක්සිජන් මගින් සන්තෘප්ත වුණා. තව කාට හරි කියන්න පුළුවන් ඔක්සිජන් මගින් සන්තෘප්ත වුණාට පස්සේ තමයි ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා වැඩි උනේ කියලා. අතර මේක තමයි ඉස්සල්ලා වුණේ. කියන්නේ මේක මෙතෙන් එන්න ඕන. ඒ තමයි ඉස්සල්ලා වුණේ. හරි. ඊළඟට අපිට තව දෙකක් බේර ගන්න තියෙනවා. යකඩ ඔක්සිකරණය වුණාලු. යකඩ ඔක්සිකරණය වෙලා ඊට පස්සේ තමයි මොකද්ද? ජලය සන්තෘප්ත වුණේ. එහෙනම් B එක එන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්. මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා හැදුනා. ඔක්සිජන් හැදුවා. සන්තෘප්ත වුණා. නෑ යකඩ ඔක්සිකරණය වුණා. සන්තෘප්ත වුණා. එහෙම නෑ. ඊළඟට තමයි මොකද්ද? සයනෝබැක්ටීරියා සම්භාවය. ඔන්න ඔතන පොඩි අවුලක් තියෙනවා. හරි. දැන් සයනෝබැක්ටීරියා සම්භාවය වුණේ ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියාට පස්සේ. දැන් කාට හරි තර්කයක් දාන්න පුළුවන්. මොකද්ද? D මෙතෙන්ද දාන්නත් පුළුවන්. හරි. ඊළඟට ඒකේ උත්තරයක් තියෙනවද මන් දන්නේ නැහැ. D අන්තිමට දාන්නත් පුළුවන්. මේක බලන්න. C B A D. හරි. C කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා වැඩි වුණා. ඊට පස්සේ B යකඩ ඔක්සිකරණය වුණා. A ජලජ පද්ධතිය ඔක්සිජන් මගින් සන්තෘප්ත වුණා. D සයනෝබැක්ටීරියාව. මේක ඇවිල්ලා තුන්වෙනි උත්තරේ. තව කෙනෙකුට ගන්න පුළුවන් මෙහෙම. සයනෝබැක්ටීරියා සම්භාවය වුණා. අරකාරි යකඩ ඔක්සිකරණය වුණා. ජලජ පද්ධතිය ඔක්සිජන් වලින් සන්තෘප්ත වුණා. එතකොට C ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා ගහන වැඩි වුණා. අතන මම නම් කියන්නේ මේක පස්වෙනි උත්තරේ. මේ උත්තර දෙක සම්බන්ධයෙන් මට නම් ගැටලුවක් තියෙනවා. මේ උත්තර දෙක හොඳ ගුරුවරයෙක්ගෙන් සාකච්ඡා කරලා බලන්න. මේ උත්තර දෙක සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ඒකට හේතුව මෙන්න මේ මෙතන පිළියරන් තියෙන ඒගොල්ල මේක පස්වෙනි උත්තරේ. ඒ කියන්නේ මේ දෙක අවුලක් නැහැ. මේ දෙන්න දාන තැන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. C ද D ද කියලා. දැන් උදාහරණයක් ඇටියට අපි දන්න තරමට සම්පත් පොත අනුව නෙමෙයි. අපි දන්න විදියට බැක්ටීරියා ඉස්සෙල්ලා ඇදිලා බැක්ටීරියා වලින් තමයි සයනෝබැක්ටීරියා පරිණාමය වෙන්නේ. හැබැයි අපේ සම්පත් පොතේ කතාවක් තියෙනවා. මුල්ම බැක්ටීරියා සයනෝබැක්ටීරියා ඒගොල්ලෝ එක වගේ පූර්වජයෝ කියලා. ඒ සම්පත් පොතේ තියෙන මේ වචනේ අනුව ගත්තොත් බැක්ටීරියා සයනෝබැක්ටීරියා කියන ભેදයක් නැහැ. හැබැයි මොකද්ද? ඇත්ත කතාව බැලුවොත් මුලින් ඇදුනේ බැක්ටීරියා ඊළඟට තමයි සයනෝබැක්ටීරියා හැදෙන්නේ. මොකද බැක්ටීරියා වල තිබ්බ වර්ණකයේම බැක්ටීරියෝ ක්ලෝරොෆිල්. සයනෝබැක්ටීරියා වල වර්ණකයේ ක්ලෝරොෆිල් A. සයනෝබැක්ටීරියා පස්සේ ආවේ. ඒක එහෙම සයනෝබැක්ටීරියා පස්සේ ආවේ කියලා හිතුවොත් උත්තරේ තුන්වෙනි උත්තරේ වෙන්න ඕනේ. නමුත් මම දන්නේ ඒක දුර දිගට තර්ක කරාද කියලා මේක ළමයින්ට වඩා මේක ගුරුවරයෙකුට තමයි තර්කේ දාන්න බලන්නේ. මම දන්නේ ඉස්කෝලේත් කියලා දුන්නාද පන්තිවලත් ඕක තර්ක කරාද කියලා. බලමු. උත්තරේ ඒගොල්ලෝ පිළියරන් තියෙන්නේ 5. වැඩිම පොදු ලක්ෂණ සංඛ්‍යාවක් ඇත්තේ පහක් දැක්කෙන කුමන යුගලේ දානවා. ඒක නම් වෙන්න ඕනේ වර්ගීකරණ දූරාවලියේ පහළටම යනකොට තමයි පොදු ලක්ෂණ වැඩියෙන්ම තියෙන්නේ. එහෙනම් යටම ඉන්නේ ගහණයක්. නෑ සෝරි විශේෂයක්. ඊට උඩින් ගණයක්. අපි බලමු. වවුලා සහ කපුටා ගත්තොත් වවුලා මැමීලියාවෙක් කපුටා ආවේශයක් කෙනෙක් වර්ග දෙකක්. ඉක්තියෝපිස් ටීනියා ඉක්තියෝපිස් කියන්නේ ඇම්ෆිබියා එකෙක්. තොර එයා කෝඩේටාවෙක්. ටීනියා කියන්නේ පැටියල් මින්තස් එකෙක්. පටිපණුවා. එහෙන් බැලුවොත් වංශ දෙකක්. අරිටත් වඩා ඇතයි. පයිනස් කොනිෆෙරෝෆයිටා සීකස් සයිකඩෝෆයිටා වංශ දෙකක්. කටුසා රිප්ටීලියා කැස්බෑවත් රිප්ටීලියා එකම වර්ගයේ. උල්වා හරිතැල්ගී එනම් ප්‍රොටිස්ටා පොගනේටම් ප්ලාන්ටේ රාජධානි දෙකක්.
මෙතන ඈතමයින් තමයි රාජධානි දෙකේ අය. ඊළඟට ඈත අය වංශ දෙකේ අය. ඊළඟට ඈත අය වර්ග දෙකේ අය. ළඟම දෙන්න එකම වර්ගයේ එකන. උත්තරේ දෙක. මේ જાති ප්‍රශ්න ඊට කලින් තිබ්බා. ඇනිමාලියා රාජධානිය සමහර වංශවල අනන්‍ය ලක්ෂණ වන්නේ කුමක්ද අහනවා. බලමු. අභ්‍යන්තර සංසේචනයේ ගොඩක් සත්තු අතරේ තිබ්බා. ආත්‍රපෝඩ මුළු වංශයේම අභ්‍යන්තර සංසේචනයේ. කෝඩේටා වල වැඩි ප්‍රමාණයක් අභ්‍යන්තර සංසේචනයේ. ඒතර අනන්‍ය නැහැනේ. අංශපාදිකා ඇනිලීඩා වංශයේ නෙරෙයිස් කියලා ඉන්න සමාජිකයෙක් වැරහැලි පණුවා කියවේ. එයාගේ දෙපැත්තේ තියෙන පොඩි ප්‍රසර જાතියක් අනන්‍යයි. රිද්‍රිකාව මොලුස්කා වගේ මුඛයේ තියෙන්නේ කුඩා කයිටිනමේ ප්‍රසර තියෙන රිබන් ආකාර ව්‍යුහයක් අනන්‍යයි. වෘක්කිකා බෑ. වෘක්කිකා ගැඩවිලන්ටත් තියෙන ඇන්ලීඩාවන්ට මොලුස්කාවන්ටත් තියෙනවා. එහෙම ගන්න බෑ. එතකොට B සහ C තමයි උත්තරයට එන්න ඕනේ. දැන් යනවා ශාකයට. සනාල පටක පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ටෙරොෆයිටා වල ශෛලම් පටකයේ වාහකාභ ඇත. එක ගන්න මෙහෙමයි. ප්ලාන්ටේ වගුවක් අපි chart එකක් හදා ගන්නවා. ප්ලාන්ටේ හෙපටොෆයිටා, බ්‍රයෝෆයිටා, ඇන්තොසෙරොෆයිටා, ලයිකෝෆයිටා, ටෙරොෆයිටා, සයිකැඩෝ ෆයිටා, කොනිෆෙරෝෆයිටා, නීටෝෆයිටා, ඇන්තොෆයිටා. මෙහෙම ගත්තා. හරිද? ඊට පස්සේ අපි මේකේ අපෙන් අහනවා ටෙරොෆයිටා. මෙතනින් ඉරක් ගැහුවා. ලයිකෝෆයිටා, ටෙරොෆයිටා. සනාල ශාකද? ඔව්. හැබැයි මේගොල්ලෝ නොදියුණු සනාල ශාක. දියුණු සනාල ශාක වෙන්නේ අන්තිම කෙළවරේ ඉන්න. අපිට තේරෙනවා ශෛලම් පටකයේ වාහකාව. සනාල ශාක නම් වාහකාව අනිවාර්යෙන් තියෙනවා. සනාල ශාකවල නැති වෙන්න ඉඩ තියෙන්නේ වාහිනී. වාහකාව තන්තු මුදුස්තර අනිවාර්යයි. ඒක නම් හරි. ශෛලම් ವಾಹಿನಿ එකක දිගටි දෙකලවර උල්. ඔයගොල්ලෝ ශෛලම් වාහිනියක් ඇන්දොත් වාහිනී එකකයක් ඇන්දොත් මේ වගේ. රවුම් උස නැති සෛල. වාහිනී එකක ගොඩාක් එකට තිබ්බොත් වාහිනිය. මේ චූටි බැරල් එකක් වගේ. වැරදි. දිගටි දෙකලවර උල් උනේ වාහකාබ. වාහකාබ බ්‍රයෝෆයිටා වල කඳන් වලට සන්ධාරණය සපයයි. දමන්නකො බ්‍රයෝෆයිටා කියන්නේ විනාල ශාක. මේ බ්‍රයෝෆයිටා තියෙන්නේ මේ පැත්තේ. ඒගොල්ලෝ විනාලයි. සනාල පටක නැහැ. සහචර සෛල සයිකඩෝෆයිටා වල ඇත. සයිකඩෝෆයිටා වල තියෙන්නේ නොදියුණු සෛල ෆ්ලෝයමය. මේවනේ මේ විදියට ගත්තොත් ෆ්ලෝයම් පටකේ සෛල වර්ග හතරක් තියෙන්නේ අන්තිම කෙළවරේ ඉන්න එක්කෙනා ළඟ විතරයි. ඇන්තෝෆයිටා. අනික් සියලු සනාල ශාක වල තියෙන්නේ ෆ්ලෝයමේ සෛල වර්ග තුනයි. පෙනෙර සෛල, තන්තු මුදුස්තර. අන්තිම එක්කෙනාගේ පෙනෙන්නල් ඒකක සාචර සෛල, තන්තු මුදුස්තර. chart එකක් හදලා ඇති. එකෙන් බලා ගන්න. තව කවුරු හරි ටිකක් chart එක හදන්නේ කොහොමද කියලා මෙහෙම ඇඳ ගන්න ඔය මම ඉස්සලා කියපු විදියට. කළා මෙතනින් ඉරක් ගාලා ලියන්න මේ පැත්තට සනාල ශාක. හරි. මෙතනින් ඉරක් ගන්න ශෛලමේ සෛල වර්ග නීටෝෆයිටයි මෙතනයි ගන්න ශෛලමේ සෛල වර්ග 4යි. මේගොල්ලන්ට තියෙන්නේ 3යි. මෙතනilla මෙතන දාන්න ෆ්ලෝයමේ සෛල වර්ග 3යි. අන්තිම එක්කනට 4යි. එහෙම ලියා ගන්න. හරි. හරි. එහෙනම් වැරදි. පෙනෙරනල ඒකක අතර කූ ඇත. මට කියන්නකෝ පෙනෙරනල ඒකක අතර තියෙන්නේ සිදුරු. ඒවට කියන්නේ පෙනෙර තලනේ. පෙනෙර තල. එක පෙනෙරනල ඒකකයක් අනිත් පෙනෙරනල ඒකයට සම්බන්ධ වෙන ඉන්දියාප්පවන් ගෙඩියක පතුලේ සිදුරු වගේ. ඒවට කියන්නේ පෙනෙර තල. වැරදි. තොර උත්තර එක. අහනවා නිවැරදි වෙන්නේ මොකද්ද කියලා බලමු. ඒට පීලු වාසිදුරු උත්සේදනය. හරි. ඒකෙම දෙනවා බීට ආර්ලු පුටිකා බින්දු දෙ. වැරදි. එහෙනම් ඒට පී තියෙන උත්තර ඔක්කොම හරි. හරි. බීට ආර් තියෙනව වැරදි. බලමු දෙවෙනි එක. ඒට ආර් බින්දු දෙ වැරදි. තුන්වෙනි එක ඒට පී හරි. දැන් බැලුවනේ. බීට කිව් පුටිකා වායුව මාරුව හරි. තව ටිකක් ඉස්සරහ. සීට ආර් ජලජිද්‍ර බින්දු දෙ. අපි හතරවෙනි එකත් බලමු. ඒට කිව් වාසිදුරු වායුව මාරුව හරි. බීට පී පුටිකා උත්සේදනය ඒකත් හරි. සීට පී ජලජිද්‍ර
උත්සේදනය. එහෙනම් ඒක වැරදි. පස්වෙනි එක ඒට ආර් වැරදි. උත්තරේ 3. ඒක ලේසි. ඒව නැච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි. තන ඕන කෙනෙකුට පුළුවන් ඒවා. ජලකාමී ද්‍රව්‍ය මගින් භෞතිකව අධිශෝෂණය කර ගැනීම නිසා ඒක තියරි කෙලින්ම. ජලකාමී ද්‍රව්‍ය වලට ජලාණු අධිශෝෂණය කියනකොටම අපිට මතක් වෙන්නේ නිපාණය. දැන් ඕගොල්ලෝ අනිත් ඒවාට පොඩ්ඩක් අර්ථ දැක්වීම ලියන්න. ආශෘතිය කියන්නේ වෙන ඊළඟ අවුරුද්ද වෙන එකක් ඇහුවොත් ආශෘතිය කියන්නේ විසරණීයම තවත් විශේෂාකාරයක් පටලයක් කරා වෙනවා. සාන්ද්‍රණයේ වැඩි තැනක ඉඳලා සාන්ද්‍රණයේ අඩු තැනක දක්වා ද්‍රාවකාණු අර්ධ පාරගම්මේ පටලයක් කරා යනවා. ජලයෙන් කියනවනම් ජල විභවයේ වැඩි තැනක ඉඳලා ජල විභවයේ අඩු තැනකට හරි ආන්තර පාරගම්මේ පටලයක් කරා ජලය ගමන් කරනවා. පහසු කළ විසරණේ පටලවල තියෙන ප්‍රෝටීන වගේ දේවල් උදව් කරගෙන වාහකාණු උදව් කරගෙන පටල අරා යනවා. පීඩනයේ බලපෑමක් යටතේ එකම දිශාවකට විශාල ප්‍රමාණයක් වේගයෙන් ගමන් කරනවා නම් තොග ප්‍රවාහය. ස්කන්ධ ප්‍රවාහය අපේ සම්පත් පොතේ නැහැ. තොග ප්‍රවාහයට ගියේ පීඩනය නම් ස්කන්ධ ප්‍රවාහයට යන්නේ ගුරුත්වය. ගුරුත්වය උදව් කරගෙන යනවා නම් ස්කන්ධ ප්‍රවාහය. ඒක සම්පත් පොතේ නැහැ. උත්තර 1. පුටිකා විවෘත වීමේ වැසීමේ ක්‍රියාවලිය පියවර කීපයක්. මේක 2021 ස්ට්‍රක්චර් එකෙත් ඇහුවා. බලමු. ඒක ලේසි. පාලක සෛලවලට අපි මේ වගේ එකක් ලියන කියවන ගමන්ම ලියනවා. පාලක සෛලයකට වතුර ආවා. පාලක සෛල ඇතුළු බිත්තිය නැමුණා. පස්සේ වෙන්නේ වතුර එන්න එපා නැමෙන්නේ. පාලක සෛල ප්‍රසාරණය වුණා. විවරය විවෘත වුණා. පාලක සෛල ශුන්‍යතාව අඩු වුණා. විවරය වැහුණා. කොහොම නෙන්න ඕන? දැන් නිකම්ම ඇවිල්ලා නේද? ACBDEF මට කියන්නකෝ පුටිකා චලනයේ පාඩම් කරගන්න විනාඩි 10ක් යයි. කේදන සයන්දේ මේක බලලා 2021 මට මතකයි මම මේ දවස්වල පේපර් සාකච්ඡා කරද්දිත් මට 21 ස්ට්‍රක්චර් එකේ පේපර් එක කරද්දි ළමයින්ට මට පුටිකා චලනය මතක් කළා මං කරා. පුටිකා චලනයේ පියවර 6ක් අහලා තිබ්බා. මේ පියවරමයි වණ ඒකම MCQ දීලා ළමයි කියනවා විභාග අමාරුයිලු. බොරුවක් නේ. හේතුව මොකද්ද? විභාගවලට කරන්න ඕන කලට වේලාවට කරගත යුතුද කලට වේලාවට කරන්න ඕන. මුලින්ම කරන්න ඕනේ ඉගෙන ගන්න එක. ඒක කළ යුත්තේ ගුරුවරයෙක්ගෙන්. ඒ දවස්වලම පේපර්ස් කරලා බලන්න ඕනේ ඒ ලෙවල් විභාගයට මොනවද සර් උගන්වන්නේ මොනවද විභාගයට අහලා තියෙන්නේ. මොනවද සර් උගන්වන්නේ මොනවද සම්පත් පොතේ තියෙන්නේ. අපි ඉස්කෝලේ ටෙස්ට් වලට යන්න ඕන. ඉස්කෝලේ ටෙස්ට් වලට ගියාම මැඩම්ලා සර්ලා අපිට ලකුණු කියලා જાතියක් දීලා කියනවා මේ උඹ ලියපු එක වැරදි. මේ ඔයාගේ ඔය යාන්ත්‍රණේ වැරදි. මේ ඔයාගේ ඔය රූපේ වැරදි. ඒතකොට අපි නිවැරදි වෙන්න ඕන. දැන් ඉන්න ළමයි ටීචර් කෙනෙක් කිව්වොත් මේ ඉස්කෝලේ මේ ඔයාගේ වැරදි. ටීචර් බැලලා නිකා ඉන්නවා. එයාලා පිළිගන්න කැමති නැහැ අපි වැරදි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඒ ළමයින්ගේ ඇටි. ඒ ළමයි කවදාවත් විශ්වවිද්‍යාලයක් යන්නේ නැහැ ඉතින්. ඒ ළමයින්ගේ වැරදි. ඒක ලකුණු අපි බලන්න ඕන. ලකුණු අඩු නම් දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරන්න ඕන. පන්ති මාරු කරන්න ඕන. මොකද ඉස්කෝලේ නෙමෙයිනේ ඔය ගිනි ගෙඩි හම්බෙන්නේ. පන්ති වලින්. එතකොට මොකද වෙන්නේ? අපි හරි දේ කරලා ඉගෙන ගන්නවා. වාර විභාග වලින් අපිට තියෙනවා මේ එන්න ලකුණු ටිකක් වේගයෙන් වැඩි කරගන්න බෑ. එන්න බල්ක් එක වැඩිනේ. ලකුණු අඩු වෙනවා වැඩි වෙනවා. හැබැයි අපි සෑහෙන මට්ටමක ඉන්නවා. විභාගයට යනකොට අපි දන්නවා මේ මගේ මට්ටම මේකයි. අච්චරයි මෙච්චරයි. ඊළඟට මොකද වෙන්නේ? විභාගය කිට්ටුනට පාඩම් කරන්න විශාල විවේකයක් තියෙන්න ඕන. විභාගය කිට්ටුනට යන පන්ති ප්‍රමාණය අඩු වෙන්න ඕන. දැන් ළමයි කියලා තියෙන එකේ අනිත් පැත්ත. ලබන මාසේ නොවැම්බර් මම පන්ති නිවාඩු. මම එකක්වත් කරන්නේ නැහැ. හරි. නමුත් ඒ මාසෙත් ළමයි අදත් මට කිව්වා පන්ති තියෙනවා. කොහෙද පාඩම් කරන්නේ කවද්ද? මේකයි මම පටන් ගන්නකොට කිව්වේ දෙමව්පියෝ සහ ළමයි එකතු වෙලා මේවා සාකච්ඡා කරගන්න ඕනේ. හරි. කවුරු හරි හිතන්නකෝ මේවා හැමෝම මේව නොකරගෙන නැහැ. සමහර ළමයි මෙහෙම නැහැ හොඳට කරගෙන ඉන්නවා. මට වෙන හැටියට ඒ කරගෙන ඉන්න ළමයි උගාක් අඩු වියදමකින් කරගෙන ඉන්නේ. ඔය කරගන්න බැරි වෙච්ච ළමයි ගොඩාක් ලොකු වියදමක් දරපු ළමයි. කියලා මට හිතෙනවා කතා අහපුවම. බලන්නකෝ. දෝෂාරෝපණයක් නෙමෙයි හැදෙන්න කීවේ.
මොන හරි තියෙන්න එපා. රට වෙනස් වෙනකොට හැමෝම වෙනස් වෙනකොට ටියුෂන් ගුරුවරු සහ ළමයි ඉස්කෝල ගුරුවරු සහ ළමයිත් වෙනස් විය යුතුයි. හරි පාරේ වෙනස් වෙන්න එපා. රයිට් බලමු. කොන ටිකක් සෞතු ප්‍රශ්නයක් තියෙනවා. ඌනතාවය නිසා ශාකවල හරිතාක්ෂය ඇති කරනු ලබන අධිමාත්‍ර මූලද්‍රව්‍යයක් සහ අංශු මාත්‍ර මේකේ පොඩි කපටිකමකින් ගන්න පුළුවන්. අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් තියෙනවා. CHO, NPK, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. එහෙනම් අපි අධිමාත්‍රයව බලාගෙන ඉමුකෝ. දැන් එක අධිමාත්‍ර එකක් මුලින් තියෙන්නේ 4 තියෙනවා, 2 බෑ, 5 බෑ, 3 තියෙනවා. අතරම උත්තරය එතකොට එන්නේ අධිමාත්‍ර මූලද්‍රව්‍යයක් මුලට තියෙන උත්තර තියෙන්නේ 1, 4, 5 විතරයි. අපි දෙවෙනි එක අංශු මාත්‍ර බලමුකෝ. 4ක් වෙනවා. 4ක් වෙනවා. දැන් උත්තර 2යි තියෙන්නේ. 1යි 3යි. එතනින් එහාට නම් ඉතින් හරිතාක්ෂයට අදාළ දැනුමකුත් තියෙන්න ඕන. ඒ දෙකෙන් එකක් තෝරන්න නම් 1යි 3යි දෙකෙන් තෝරන්න නම් හරිතාක්ෂය ගැන දැනුමකුත් ටිකක් තියෙන්න ඕන. එතකොට අපි මේ ඉච්ඡල වල අධිමාත්‍ර අංශු මාත්‍රනේ. උත්තරේ මේකේ හරිතාක්ෂය ඇති කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් මැග්නීසියම්. ඒ හින්දා පළවෙනි උත්තරයට යන්න ලේසි. ඊළඟට 16 මුල් සෑදීම දිරිගන්නන ශාක හෝමෝනය. මුල් සෑදීම දිරිගන්නන ශාක හෝමෝන දෙකක් බලමු. ශාක හෝමෝන වල වගුවක් හදලා ඒක මේ මොකද්ද? වගුවක් හදලා ඒකෙන් පාඩම් කරගන්න. එතකොට මුල් අදින එකට හේතු වෙන්නේ අපි බලාගෙන බලන්න ගියාම ඔක්සීන වගේ දේවල්. දැන් ආගන්තුක මුල් අද්දන්න ඔක්සීන වැදගත් වුණා. සයිටෝකයිනින් කියන්නේ සෛල විභාජනයට දිරිගත්තන එකක්. එතිලීන් පුළුවන්. මොකද එතිලීන් මුල් අද්දන එක දිරිගන්නන්නේ මට කියනකොට මට මතක නැහැ. සමහර ශාකවල මුල් අද්දන එක එතිලීන් දිරිගන්නනවා. වගුව මට සම්පත් පොත මෙතන නැහැ. බැලුවොත් ඔයගලන්ට තේරෙයි. එතිලීන් ඒකේ දීලා තියෙනවා එතිලීන් වලට මුල්ලා මූලකේශ වර්ධනය දිරිගන්නයි කියලා. ඔක්සීන ආගන්තුක මුල් අද්දන එක දිරිගන්න නින්ද ඒකත් හරි. උත්තරේ 3. දැන් අපි යනවා සත්වයායකට 17 ඉඳලා අපිච්චද පිළිබඳ පහත ප්‍රකාශනයෙන් නිවැරදි වන්නේ කුමක්ද? මෙහෙමයි. සත්ව පටක වලින් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවනේ. එහෙනම් අපිට පටක ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන. ඇත්තටම පටකවල දැන් අපේ අලුත් සම්පත් පොතේ පටකවල දැනුමක් නැහැ. තුට්ටු දෙකේ පොඩි චුට්ටයිනේ තියෙන්නේ. අපිච්චද වලට මේ වගේ එක කොලයක ලියාගත්ත හැකි ලක්ෂණ. අපිච්චද කියලා විලා අදාගන්න. හරි. සම්බන්ධක පටක ඩිංගක් තියෙන එකත් ලොකුවට නැහැ. පේශි පටකවල අර කංකාල පේශි ඩිංගක් ඕනේ අවසාන පාඩමේ සර්පණ සූත්‍රිකා වාදයට. නැත්තම් හරිම චුට්ටයි. පේශි ස්නායු චූටි දැනුමක් තියෙනවා. බලමු. ස්තරීභූත ශල්කමේ අපිච්චද ද්‍රව්‍යව මාරු. ද්‍රව්‍යව මාරු වෙන්න නම් අපිච්චදේ තාමත්ම තුනී වෙන්න ඕන. එහෙනම් ශල්කමය. ව්‍යාජ්‍ය ස්තරීභූත ස්තම්භික අපිච්චදේ සංයුක්ත අපිච්චදයක්. ව්‍යාජ්‍ය ස්තරීභූත කියන්නේ බොරුවට ස්තරීභූත. බොරුවට අපිට පේනවා ස්තර කීපයක් තියෙන බව. ඒතර ඒක සරල එකක්. සරල ස්තම්භික අපිච්චද අන්තරය නාස් මාර්ගය. හරි. සරල ස්තම්භික අපිච්චද අන්තරයේ තියෙන ඇත්ත. අපේ ආහාර මාර්ගය ගත්තොත් මුඛය ස්තරීභූත ශල්කමය, ගුදයත් ස්තරීභූත ශල්කමය, මැද ටික ස්තම්භික. හැබැයි සරල ස්තම්භික අපිච්චද අන්තරය සහ නාස් මාර්ගය. නාස් මාර්ගයේ සූසන පද්ධතිය තියෙන්නේ ව්‍යාජ්‍ය ස්තරීභූත ස්තම්භික. ඒක ලාක්ෂණිකයි. ව්‍යාජ්‍ය ස්තරීභූත මේකේ තියෙන්නේ. සරල ගණාකාර අපිච්චදේ කේට ග්‍රන්ථි වෘක්ක නාලිකා. කේට ග්‍රන්ථි අර සියලුම ග්‍රන්ථි. කේට ග්‍රන්ථි විතරක් නෙමෙයි සියලුම ග්‍රන්ථි වල තියෙන්නේ ගණාකාර අපිච්චද. හරි. වෘක්ක නාලිකාවල ඕන් උතන බලන්නකෝ. වෘක්ක නාලිකාවල ගණාකාර අපිච්චද තියෙන බව අපේ සම්පත් පොතේ නැත. මං හිතන්නේ නැහැ. ඉස්සර නම් උගන්වනවා විදුර සංවලිත නාලිකා. මට මතක නැහැ තියෙනවද නැද්ද කියලා. විදුර සංවලිත නාලිකාව අවදුර සංවලිත නාලිකාවල තියෙන්නේ සරල ගණාකාර අපිච්චද කියලා. මට මතකයට සම්පත් පොතේ තියෙන්නේ සරල අපිච්චදයක් කියලා. අලුත් මේ කේවත් තියෙනවද කියලා මට එච්චර ලොකු මතකයක් නැහැ. ඒක හරි. උත්තරේ 4.
සරල ශල්කමය පිච්චද ද්‍රව්‍ය හුවමාරු වළක්වයි. සරල ශල්කමය පිච්චද ගර්තවල කේශනාලිකාවල හුවමාරුව හොඳින් කරනවා. තරයක් තිබ්බා. ජීවීන් අතර දක් ලැබෙන සහජීවනාකාර තුන නිදසුන් සහිතව දැක්වේ. අන්‍යෝන්‍ය ආධාරයේ ගවයා සහ කොකා. මතකද මන් දන්නේ. මේක වරද්දා ගන්න එපා. ගවයයි කොකයි අතර සම්බන්ධය තියෙන්නේ. හරිද? සහජීවනය සහභෝජී. තමන් මේ කියනකොට කිය අපිට උගන්ලා තියෙන නම් එහෙම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි මෙහෙම තමයි. සහභෝජී. මොකද්ද මේකේ කතාව? දැන් ගවය මේක ක්‍රම දෙකකට පැහැදිලි කරනවා. හරිද? ඉස්සර පොත්වල තිබ්බා මේ කොක්කු වගේ සත්තු ඇවිල්ලා ගවයන්ගේ කිනිතුල්ල කඩාගෙන කනවා. ඒතර කොකාට ආහාරයක් ලැබෙනවා. ගවයට ගතියක් නැහැ. ඒක නෙමෙයි දැන් කියන්නේ. අලුත් පොත්වල තියෙනවා මෙහෙම. දැන් ගවයෝ බැඳලා ඉන්න තැන ගවයා පොළව පහුරු ගන්නවා අර තනකොළ කඩාගෙන කනවා. තනකොළ කඩාගෙන කනකොට එතන ඉන්න පණුව අල්ල ගන්න ලේසි වෙනවා කොකාට කියලා. ගවයාට ගානක්වත් නැහැ. ගවයා නිකන් තනකොළ කකා ඉන්නවා. කොකා පණුව කනවා. අන්න ඒ වගේ කතාව. හරි. එතකොට එක පොත්වල එක විදියයි ඉතින්. කොහොම නමුත් මේක අන්‍යෝන්‍ය ආධාරයක් නෙමෙයි. පරපෝෂිතාවේ මිනිසා සහ ප්ලැනේරියා. හරි. පරපෝෂිතාවේ මිනිසා සහ ප්ලැනේරියා. ප්ලැනේරියා කියන්නේ ප්ලැටියල් මින්තස් වල නිදලි වාසී එක්කන. අර ත්‍රිකෝණාකාර ඉසක් එක්ක හිටියේ. සහභෝජීත්වයේ තල්මසා සහ බෙලියනයා. ඒක හරි. සහභෝජීත්වයට තල්මසත් එක්ක බෙලියනියත් ගන්න පුළුවන්. ගවයා කොකා ගන්නත් පුළුවන්. තල්මසාගේ හයි වෙලා ඉන්නවා බෙලියනියෝ. තල්මසත් එක්ක මේගොල්ලන් ඇවිදින් ගමන් යනවා. හරි සංචරණය හම්බ වෙනවා. දැන් අපේ සම්පත් පොතේ නැතත් තල්මසාගේ ආහාර වලින් කොටසක් ගැලවෙනකොට මෙයාලට ආහාරත් ලැබෙනවා කියලා තියෙනවා පොත්වල. ඒතොර උත්තරේ A වැරදි B වැරදි C විතරයි. C විතරයි. ඊළඟ එක වැඩි වෙනකොට දෙක වැඩිවීමට දායක වන යුගල් සංඛ්‍යාව. යුගල් එක වැඩි වෙනකොට දෙක වැඩි වෙන්න ඕන. ආමාශයක බිත්තිය ඇදෙනකොට ගැස්ට්‍රින් නිදහස් වෙනවා. හරි. ආමාශයට ආහාර ආවා. ආමාශ බිත්තිය ඇදුණා. ගැස්ට්‍රින් හෝමෝනිය නිදහස් වුණා. ආමලසේ ඇති මේද ප්‍රමාණය ආමාශය තුල සිදුවන ජීර්ණය. ආමලසේ මේද වැඩි වෙන්න ආමාශයේ ජීර්ණය වැඩි වෙන්නේ නැහැ. ආමලසේ මේද වැඩි වෙන්න ආමාශය තුල ආහාර රැඳිලා තියෙන වෙලාව වැඩි වෙනවා. ආමලසේ ඇති ඇමයිනෝ අම්ල ප්‍රමාණය ආමාශයෙන් බයිකාබනේට් අයන නිදහස් කිරීම. කොහොමද තර්ක කරන්නේ? ආමලසේ ඇමයිනෝ අම්ල වැඩි වෙනකොට මේද අම්ල හොරේ ඇමයිනෝ අම්ල වැඩි වෙනකොට කොලිසිස්ටෝකයිනින් සික්‍රිටින් ස්‍රාවය වැඩි වෙනවා. සික්‍රිටින් ස්‍රාවය වැඩි වුණොත් අග්නියාසයෙන් බයිකාබනේට් අයන නිදහස් වීම වැඩි වෙනවා. එන Z එකත් හරි XZ මේවයි මේවට දැන් කාට හරි කෙනෙකුට කියන්නකො මෙතන මේ වගේ හොඳ chart එකක් තියෙන්න ඕන. ඔයගොල්ලෝ ගාව මේ වගේ මෙහෙම ඇවිල්ලා මෙහෙම මෙතනින් සික්‍රිටින් ඇයි සික්‍රිටින් හදන්නේ මොනවා කොහෙන්ද එයා මෙතෙන් එන්නේ එයා මොනවද කරන්නේ මේ සික්‍රිටින් නෙමෙයි ගැස්ට්‍රින් මේ ගැස්ට්‍රින් හරි සික්‍රිටින් කොලෙසිස්ටෝකයිනින් ඇයි මේගොල්ල මෙතනින් නිදහස් වෙන්නේ මෙයා මොනවද කරන්නේ මෙතන තියෙන අක්මාව පිත්තාශය මෙයා මෙතෙන් බලපානවා මෙතන තියෙන අග්නියාසය මෙයා මේකට බලපානවා ඊළඟට මෙතන මේ දාම්ලේ අර දැනුත් MCQ කරේ මේ දාම්ල ඇමයිනෝ අම්ල වැඩි වුණොත් මේ දෙන්නගේ ස්‍රාවය වැඩි වෙනවා ඒක වැඩි වුණොත් මෙතෙන් එනවා නිෂේධනීය කරන හොඳ chart එකක් හදාගන්න මේවා ක්ලාසස් වල හදනවා සමහර පන්ති වල හදන්නෙත් නැහැ. හැබැයි අපි ගෙදරදී යදී යුතුයි. මේකට තමයි කියන්නේ දැනුම මෙහෙවනවා කියලා. සමහර ළමයි මේ මොකෝවත් නැ නිකාම් පාඩම් කරනවා. ඔය ගුරුවත් පොත් කියව ඉන්නවා. ඒ අවසනාවක්. හරි. Taman ගත්ත දැනුම පාසලේදී පන්තියේදී ගත්ත දැනුම විශාල වශයෙන් මෙහෙවන්න ඕන. එතකොට තමයි මේක මොකද්ද? Tamante දැනුම තහවුරු වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? රයිට් බලමු. කවුරු හරි මේව බලලා ඉගෙන ගත්තොත් ලොකු දෙයක්. අපි යන් 20ට. හරි. මානව හෘදය තුල සංස්ථානික සංසරණයේ සිට පුප්පුසිය සංසරණය සහ නැවත මහා ධමනි කපාටය හරහා
සංස්ථානික සංසරණයේ සිට රුධිරයේ ගමන් කරන නිවැරදි අනුපිළිවෙල. හරි මේම ගන්නකෝ මානව සංස්ථානේ මේමනේ තියෙන්නේ මේ මොකද කරන්නේ මෙතන ඉඳලා මොකද්ද මේ විදියට මේකෙන් ආවා මේකට දකුණු කර්ණිකාව මේ දකුණු පැත්ත මේ වම් පැත්ත උඩින් තියෙන්නේ කර්ණිකා යටින් තියෙන්නේ කෝෂිකා ලේ එන්නේ කර්ණිකා වලට මේන් ආවා මේ කපාටේ මෙතෙන්ද ගියා දකුණු පැත්තේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටය මේකෙන් මෙතනින් ලේ යවනවා පෙනහැල්ලට මේන් පෙනහැල්ල මේ විදියට පෙනහැලි වලින් එකතු කරගෙන මෙතෙන්ට එනවා මේ පෙනහැල්ලෙන් එකතු කරගෙන මෙතෙන්ට එනවා මේකෙන් මේකට යනවා මෙතනින් මුළු ඇඟේම බෙදනවා කොහොමනේ කතන්දරේ පින්තූරයකින් ගන්න අහන්නේ මොකද්ද මානව වර්ධය තුළ සංස්ථානික සංසරණයේ සිට පුප්පුසිය සංසරණයට නැවත මහා ධමනි කපාටය හරහා සංස්ථානික සංසරණයට බලන්නකෝ වම් කර්ණිකාව බෑනේ සංස්ථානික සංසරණයේ වම් කර්ණිකාවට නෙමෙයිනේ එන්නේ ලේ එන්නේ ඉස්සල්ලාම මේ දකුණු කර්ණිකාවට එහෙනම් දකුණු කර්ණිකාවෙන් පටන් ගන්න අපි දෙවෙනි උත්තරේ තියෙනවා දකුණු කර්ණිකාවෙන් පටන් ගත්තා දකුණු කර්ණිකාව ත්‍රිතුණ්ඩ කපාටය දකුණු කෝෂිකාව දෙවෙනි උත්තරේ හරි පුප්පුස කපාටය මෙතන පුප්පුස කපාටය ඊළඟ පුප්පුසිය දමනියේ යනවා පෙනහලු පුප්පුසිය ශිරා වලින් වම් කර්ණිකාවට එනවා ඒක දීලා නැහැ දිතුණ්ඩ කපාටය වම් කෝෂිකාව ඒක හරි අන්තිම එක බලන්න දකුණු කර්ණිකාව එක දකුණු කර්ණිකාව දිතුණ්ඩ කපාටය දකුණු කෝෂිකාව පුප්පුස කපාටය වම් කර්ණිකාව ත්‍රිතුණ්ඩ කපාටය ඔන්න වැරදි දකුණු කර්ණිකාවෙන් දිතුණ්ඩ කපාටයත් වැරදිනේ එන්න ඒක වැරදි උත්තරේ දෙක සංස්ථානික සංසරණයේ සිට පුප්පුසිය සංසරණයට අයි මන් දකුණු කර්ණිකාවෙන් පටන් ගත්තේ මුළු ඇඟේම ලේ එකතු කරගෙන එන්නේ උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාව වෙනුයි මෙතෙන්ද කර්ණිකාවට දකුණු පැත්තට ලොකුවට තිබ්බට මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි බලන්න මං උත්තර දෙකක් ටක් ගාලා තෝරගත්තා මං ඉස්සලා තීරණය කරා කොතෙන්ද ලේ එන්නේ දකුණු කර්ණිකාවට ඒ දෙක තීරණය කළා උත්තර බලනකොට උත්තර දෙකයි තියෙන්නේ ඒ දෙකෙන් ටක් ගාලා ගියා නැත්තම් මේකට විනාඩි 5ක් විතර යනවා මේක එකේ ඉඳලා බලන්න ගියා නම් දන්නේ නැතිව ඒත් උත්තරේ ගන්න බෑ මානව රුධිරය තුළට කාබන් ඩයොක්සයිඩ් අඩුම සහ වැඩිම ප්‍රතිශත වලින් පරිවහණය වෙන ආකාර දැක්වෙන්නේ පහ සඳහන් ඒවායින් කුමක දානවා මානව රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් අඩුවෙන්ම යන්නේ දිය වෙලා කාබන් ඩයොක්සයිඩ් යන්නේ කොහොමද 70ක් රතු රුධිර අණු වලට ගිහිල්ලා බයිකාබනේට් හදලා ප්ලාස්මාවට ගිහිල්ලා එහෙම යනවා 23ක් මම මතක හැටියට 23ක් රතු රුධිර අණු වලට ගිහිල්ලා කාබ ඇමීනෝ හිමොග්ලොබින් විදියට හිමොග්ලොබින් එක බැඳලා යනවා. ඉතුරු 107 දිය වෙලා යනවා. අඩුවෙන්ම ගිය දිය වෙලා. වැඩියෙන්ම යන්නේ බයිකාබනේට් විදියට 170ක්. ඉතින් උත්තරේ කීයද? 5. එකයි දැනගෙන ඉන්න ඕනේ. මෙහෙමයි. සම්පූර්ණයෙන්ම chart එකක් හදා ගන්න. රුධිරේ වායු පරිවහණය ඔක්සිජන් 100%ක්ම වගේ හිමොග්ලොබින් එක බැඳලා ඔක්සි හිමොග්ලොබින් කාබන් ඩයොක්සයිඩ් ක්‍රම 3යි 70යි 123යි 107යි chart එක හදා ගන්න. කිසියම් පුද්ගලයෙකුගේ උදම් පරිමාව, ශේෂ පරිමාව, ආශ්වාස අතිරේක පරිමාව, ප්‍රශ්වාස අතිරේක පරිමාව පිළිවෙලින් බලමු. මේකත් ප්‍රස්තාරයකින් ගන්න. මේ වගේ මේ බලන්න. ආශ්වාස කරා ආරම්භක උපදිච්ච ගමන් ආශ්වාස ප්‍රශ්වාස මම මේ පෙන්නන්නේ උදම් මේ තව ටිකක් වැඩිපුර ගත්තොත් ආශ්වාස අතිරේක මේ පල්ලයට ගියොත් ප්‍රශ්වාස අතිරේක මේ ශේෂ ඉවරයිනේ දැන් උදම්
ආශ්වාස අතිරේක, ප්‍රශ්වාස අතිරේක, ශේෂ. මේ දෙක එකතු කරොත් මොකද්ද? ආශ්වාස ධාරිතාව. මේ දෙක ගත්තොත් කෘත්‍යානුගත ශේෂ ධාරිතාව. මේ තුන ගත්තොත් ජෛව ධාරිතාව. මේ ඔක්කොම ගත්තොත් මුළු පෙනහැලි පරිමාව. ඉවරයි. විනාඩි 10යි. මේ ප්‍රස්ථාරයෙන් මේ ටික පෙන්න ගන්න. මෙහෙම. දැන් උදම් පරිමාව කීයද? 500යි. මේ 500යි. ශේෂ පරිමාව 1200යිලු. ආශ්වාස අතිරේක පරිමාව 3001 වැරදිද? ආශ්වාස අතිරේක 3100යි. ප්‍රශ්වාස අතිරේක 1100යි. ජෛව ධාරිතාව මේ තුනනේ බලන්නකෝ. 3000යි 4000යි 4000යි 4500යි 600යි 700යි 4700යි. උත්තරේ කීයද? 4 වෙනි උත්තරේ. බලන්න මම ඒක ගත්තා. ඉස්සලම ප්‍රස්ථාරයක් ඇඳා. මේ තියෙන්නේ දරුවෙක් ඉපදෙනකොටම ආශ්වාසය. මේ ප්‍රශ්වාසය. ආශ්වාස ප්‍රශ්වාස කරන ප්‍රමාණයට කියන්නේ උදම්. ආශ්වාසයක් කරලා ආයාසාත්මකව මහන්සි වෙලා ගන්න එකට කියනවා ආශ්වාස අතිරේක. සාමාන්‍ය ප්‍රශ්වාසයක් කරලා මහන්සි වෙලා ප්‍රශ්වාස කරොත් ඒකට කියනවා ප්‍රශ්වාස අතිරේක. කොහොම කරත් යවන්න බැරි ටික ශේෂ. ඉවරයි. මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රත්‍යානුවේගී කොටස බලමු. සාමාන්‍යයෙන් අනුවේගී කොටස හදිසි අවස්ථාවක්, උත්තේජිත අවස්ථාවක්, බයක් වේගය වැඩි කරනවා. ප්‍රත්‍යානුවේගී කොටස වේගය අඩු කරනවා. ආහාර ජීර්ණ පද්ධතියේදී මේකේ අනිත් පැත්ත. ප්‍රත්‍යානුවේගී වැඩි කරනවා, අනුවේගී අඩු කරනවා. දැන් බලන්න. කේටස්රා මානකෝ ප්‍රත්‍යානුවේගී. කේටස්රාවේ නිෂේධනය නෙමේ වැඩි කරනවා. ඇසේ කණිනිකාව විස්තරණය කරන්නේ අනුවේගී, ප්‍රත්‍යානුවේගී සංකෝචනය කරනවා. පෙනහැලි තුල ඇති ශ්වාසනාලිකා ඉහිල් කරනවා. හදිසි අවස්ථාවක් බයක් වුණොත් ශ්වාසනාලිකා ලොකු වෙනවා. හුස්ම වැඩියෙන් ගන්න. එහෙනම් ඒක ප්‍රත්‍යානුවේගී. අක්මාවෙන් ග්ලූකෝස් නිදහස් කිරීම උත්තේජනය කරයි. අක්මාවෙන් ග්ලූකෝස් වැඩියෙන් ඕන වෙන්නේ හදිසි අවස්ථාවක් බයක් වුණොත් දුවා ගන්න ගහ ගන්න. වැරදි. ඒක අනුවේගී. පිත්තාශය උත්තේජනය කරයි. බලන්නකෝ. අනුවේගී පද්ධතිය තමයි උත්තේජන කටයුතු කරන්නේ. ආහාර ජීර්ණ පද්ධතියේදී ප්‍රත්‍යානුවේගී. එහෙනම් පිත්තාශය උත්තේජනය කරන්නේ ප්‍රත්‍යානුවේගී. හොඳට දැනගෙන ඉන්න. ආහාර ජීර්ණ පද්ධතියට අදාළ දේවල් උත්තේජනය කරන්නේ ප්‍රත්‍යානුවේගී. උත්තරේ 5. මානව දෘෂ්ටිය. ස්වච්ඡේ වර්තන බලය වෙනස් කිරීම මගින් ද්විනේත්‍රික දෘෂ්ටිය පහසු කෙරේ. සාමාන්‍යයෙන් ස්වච්ඡය වර්තනයක් කරනවා. කාචේතම වැඩිම වර්තනය කරන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන තරවලිනුත් කිසියම් ප්‍රමාණයක වර්තනයක් වෙනවා. අම්මේ රසේ කාච රසේ. ඒතර අපි වර්තන බලය වෙනස් කරන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියේ නේ. දුර පෙනීමේදී අபிසාරිතාව සිදු වෙනවා. හරි? ඒතර අර දුර බලද්දී අபிසාරිතාවය බලන්නකෝ කාචයක් මම මේ කල්පනා කරේ අපි දැන් කියන්නකෝ ඇහි කෘත්‍යයන් 3ක් තියෙනවා. එකක් තමයි අපිට කියන්නේ මොකද්ද? දෘෂ්ටියේදී ඇහැ කරන වැඩ කීපයක් තියෙනවා. ආලෝක වර්තනය, නාභිගත කිරීම, ඊළඟට අක්ෂි ප්‍රතියෝජනය, ඊළඟට මම මේ කල්පනා කරේ අර ඇහැ හරවන්නේ
අபிසාරිතාව. එතකොට අபிසාරිතාව කියන්නේ ඇහැ කරකවන එක. දුර බලද්දි ළඟ බලද්දි ඇහැ කරකවලා හරියන්නේ නැහැ නේ. මම දැන් දුර බලන්න යන්නේ. මම ඇහැ කරකවලා හරියනවා. දුර බලන්න ඕන වෙන්නේ කාචය දුර බලනකොට කාචයේ වක්‍රතාව වෙනස් වෙනවා. කාචේ දුර බලද්දි කාචේ කෙට්ටු වෙන්නේ මෙහෙම. වක්‍රතාවය අඩු වෙන්නේ. වක්‍රතාවය අඩු වෙනවා. වක්‍රතාවය අඩු වෙන්නේ මෙයා මේ ප්‍රතියෝජක පේශිය ටිකක් ඇදෙනවා. ප්‍රතියෝජක පේශිය ටිකක් ඇදෙනවා. ඒතර මෙයා කෙට්ටු වෙනවා. ප්‍රතියෝජක පේශිය ඇදෙන්නේ මේ අවලම්බක බන්ධනිය ඇදෙන්නේ sorry. අවලම්බක බන්ධනිය ඇදෙනවා. මේක ඉහිල් වෙනවා. හරි? ඕකයි වෙන්නේ. මේ පේශිය මෙන්න මේ පේශිය බලන්න ඉහිල් වෙනවා. මෙන්න මේක මට පොඩ්ඩක් ෂුවර් නෑ. මම නොකිය ඉන්න මේ ටික හරි. මේක මෙහෙම වෙනවා. මේක ඇදෙනවා. ඇදෙන නිසා තමයි මෙයා කෙට්ටු වෙන්නේ. මෙන්න මේ පේශිය පොඩ්ඩක් බලන්න හරි. ඒක වැරදි. අபிසාරිතාවය ඕන වෙන්නේ ළඟ වටපිට දෙව බලන්න. සමීප පෙනීම සඳහා අක්ෂි ප්‍රතියෝජනය ඒක හරි. ළඟ බලන්න අක්ෂි ප්‍රතියෝජනේ. ළඟ බලනකොට කාචයේ මෙහෙම වෙනවා. අවලම්බක බන්ධනී බුරුල් වෙනවා. මේ පේශිය දායක වෙනවා. මම ඒක නොකිය ඉන්නවා. යෂ්ටිවල ඇති පොටොප්සින් රාත්‍රී පෙනීම ලබා දේ. යෂ්ටිවල තියෙන්නේ රොඩොප්සින්. අනිත් එක යෂ්ටි වැදගත් වෙන්නේ දිවා කාලේ පේන්න. රාත්‍රී කාලේ නෙමෙයි. මොකද යෂ්ටි උත්තේජනය වෙන්න සෑහෙන ආලෝකයක් ඕන. පෙනෙන වස්තු වල නිවැරදි සංජානනය සිදුවන්නේ මස්තිෂ්කයේ ලලාට කණ්ඩිකාවේ. මස්තිෂ්කයේ අපර කපාල කණ්ඩිකා. අතර මේක අර 2020 නේ දැව්වේ. මිනිසාගේ ඇසේ view අහලා ක්‍රියාකාරීත්වයට මොළ බලපාන්නේ. ඒ මාකින් එකෙන් මේක හදලා තියෙන්නේ. ඒකේ මාකින් එකේ තියෙන වාක්‍ය තමයි මේ ඔක්කොම. එකක් වරද්දලා. උත්තරේ 3. හෝමෝනය එහි කෘත්‍ය නිවැරදිව ගැලපෙන්නේ කුමන සාකලනයේ දාන. ACTH ඇඩ්‍රිනලින් ස්‍රාවය වීම උත්තේජනය කරයි. බලන්නකෝ. මෙන්න වෘක්කය මේන් අධිවෘක්කය මේන් බාහිකය මේන් මජ්ජාව බාහිකයෙන් හෝමෝන කෝටිසෝල් ඇල්ඩෙස්ටෙරෝන් මජ්ජාවෙන් ඇඩ්‍රිනලින් නොරැඩ්‍රිනලින් හරි තොර ACTH අධිවෘක්කයට බලපානවා හැබැයි ACTH අපි සාමාන්‍යයෙන් කියන්නේ අධිවෘක්ක බාහිකයට බලපානවා ඇඩ්‍රිනෝ කෝටිකෝට්‍රොෆික් හෝමෝන් බාහිකයට බලපෑවොත් කෝටිසෝල් ඇල්ඩෙස්ටෙරෝන් වලට තමයි බලපාන්නේ ඇඩ්‍රිනලින් වලට බලපාන්නේ නැහැ බලමු ඔක්සිටෝසින් කිරි නිපදවීම උත්තේජනය කරයි මම ඒ කෙලින්ම ගන්න කිරි නිපදවන්නේ නම් ප්‍රොලැක්ටින් ඔක්සිටෝසින් කරන්නේ කිරි ස්‍රාවයට පොඩි සපෝට් එකක් දෙනවා අපි පරණ විදියට කියනත් හොඳම විදිය කිරි මුදා හරින්න විසර්ජනයට උදව් වෙන්නේ කැල්සිටොනින් රුධිරයේ අධික කැල්සියම් මට්ටම දිරි ගන්නවායි කැල්සිටොනින් කරේ රුධිර කැල්සියම් මට්ටම අඩු කරන එක පැරාත්‍රොමෝන් වැඩි කරන්නේ මෙලටොනින් මූලික පරිවෘත්තීය වේගය නෑ මූලික පරිවෘත්තීය වේගයට බලපාන්නේ තයිරොක්සින් ට්‍රයිඅයොඩෝතයිරොනින් මෙලටොනින් එහෙම කරන්නේ අර මොකක්ද අර ආලෝක සංවේදී තව මොනවාද මට මතකත් නැතනේ මෙලටොනින් ආවේ ප්‍රවේණි ගටිකා මම නෑ මොකද්ද සෛලවල තියෙන රිද්මය අනුකූල ඒවා චෙක් කරලා බලන්න එක කොලිසිස්ටෝකයිනින් අග්නියාසයෙන් ඇමයිලේස් නිදාස් කිරීම ක්‍රියා ආරම්භ කරයි අග්නියාසයක ඇමයිලේස් මෙන් මම මේකුවා කොලිසිස්ටෝකයිනින් කරන්නේ අග්නියාසයෙන් ජීර්ණක යුෂ නිදාස් වීම උත්තේජනය කරනවා සික්‍රටින් කරන්නේ අග්නියාසයෙන් බයිකාබනේට් නිදාස් කිරීම උත්තේජනය කරනවා ජීර්ණක යුෂ කියන්නේ අග්නියාසයක එන්සයිම එහෙනම් අග්නියාසයෙන් ඇමයිලේස් තිබ්බා එහෙනම් අපි
ගන්නවා පස්වෙනි උත්තරේ. මිනිසාගේ ශුක්‍රාණු ජනනය 19 නැත්තම් විභාගේ 19 නැත්තම් 20 රචනා බලමු. ශුක්‍රාණු අනේ නිවැරදි එක. ශුක්‍රාණු ජනනය උපතේදී ආරම්භ වී තකොටම බොරු. අණ්ඩ ජනනයේනි උපතේදී ආරම්භ වෙන්නේ. ශුක්‍රාණු ජනනය පස්සේ වෙන්නේ. සර්ටෝලි සෛල මගින් ස්‍රාවය වන ටෙස්ටොස්ටෙරෝන් එතකොටම බොරු. මං නිකන් කියන්නකෝ මෙතනින් වෘෂණයක් ඇඳ ගන්න. මේක ඇතුලේ කණ්ඩිකාවේ ශුක්‍රදර නාලිකා ඇඳ ගන්න. ශුක්‍රදර නාලිකා කපලා මෙතන ඇඳ ගන්න. ශුක්‍රදර නාලිකාවක් ඇතුලේ සර්ටෝලි සෛලයක් මෙහෙම අඳින්න. සර්ටෝලි සෛලයේ කෘත්‍යයන් ටික මෙහෙම ලියන්න. මට ඊයේද කොහොදොත් සර්ටෝලි සෛලයේ කෘත්‍යයන් අහුණා ස්ට්‍රක්චර් එසේක ලියන්න. මේ 20 නැත්තම් 19. සර්ටෝලි සෛල කෘත්‍යයන් ටික මෙතන ලියන්න. එතන තියෙනවා ඉන්හිබින් හදනවා කියලා. ශුක්‍රදර නාලිකා අතර ඇඳ ගන්න ලේඩික් සෛල. ඒකට ඉතලයක් ගාලා යන්නේ LH මගින් උත්තේජනය කරනවා. මෙයා ටෙස්ටොස්ටෙරෝන් හදනවා. ඉවරයිනේ. එහෙනම් සර්ටෝලි සෛල මගින් ටෙස්ටොස්ටෙරෝන් හදන්නේ නැහැ ලේඩික් සෛල වලින් හදන්නේ. ශුක්‍රාණු මාතෘ සෛල වල අණු විභාජනයේ ප්‍රාථමික ශුක්‍රාණු සෛල. ශුක්‍රාණු ජනනයේ අවස්ථා ටික ලියා ගන්න මෙතනින්ම. ශුක්‍රාණු මාතෘ මූලික සෛල, අණුණනීය ශුක්‍රාණු මාතෘ සෛල, අණුණනීය ප්‍රාථමික ශුක්‍රාණු සෛල, ඌණනීයක ශුක්‍රාණු ද්විතීක ශුක්‍රාණු සෛල, ඌණනීය දෙක ප්‍රාග් ශුක්‍ර, විභේදනය ශුක්‍රාණු. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ වගේ chart ගෙදරට වෙලා හදලා මා පාඩම් කරන්න ඕන කියලා. නැත්තම් කරන්න බෑ. ඒක උත්තරේ හරි. ලේඩික් සෛල ශුක්‍රාණු ජනනයේ විවිධ අවස්ථාවල ඇති සෛල වලට පසවීම. ශුක්‍රාණු ජනනයේ විවිධ අවස්ථාවල සෛල වලට සවිලා තියෙන්නේ සර්ටෝලි සෛල. ලේඩික් සෛල ශුක්‍රාණු සෛල අරුණු විට ශුක්‍රාණු ජනනයේ අනික් සියලු සෛල ද්විගුණයි. වැරදි. ශුක්‍රාණු මාතෘ මූලික සෛල ද්විගුණයි. ශුක්‍රාණු මාතෘ සෛල ද්විගුණයි. ප්‍රාථමික ශුක්‍රාණු සෛල ද්විගුණයි. ද්විතීක ශුක්‍රාණු සෛල ඒක ගුණයි. ප්‍රාග් ශුක්‍ර ඒක ගුණයි. ශුක්‍රාණු ඒක ගුණයි. මේනොද එක chart එකකින් කොට දා ගන්න පුළුවන්. මානව විකසනීය පිළිබඳ පහසු සඳහන් විකසන අතරින් නිවැරදි කුමක්ද? සංසේචනයේදී ශුක්‍රාණුව පරිණත ඩිම්බයක් වටා ඇති අපිච්ඡද සෛල විනිවිද ගමන් කර එයට ඇතුළු වේ. බලමු ඇත්තද කියලා. සංසේචනයේදී ශුක්‍රාණුව පරිණත ඩිම්බය වටා ඇති අපිච්ඡද සෛල විනිවිද ගමින් ඒ තුළට ඇතුළු වේ. අපිච්ඡද නෙවෙයි මේවා සියුනිකා ආධාරක සෛල තිබ්බේ. සංසේචනයෙන් දින 3-4කට පසු බ්ලාස්ටර් කෝෂ්ඨේ නෑ. පැලෝපිය නාලේ මෙහෙම තියෙනකොට මෙතනලා 3න් එක්කදී සංසේචනය වෙලා දැන් යුක්තාණුව මොරුලාව දින 7ක් යනවා මෙතෙන් දෙන්නේ. 5ක් 6ක් අතර තමයි මෙතෙන් දෙන්නේ. 7 වෙනි දවසේ විතර තමයි මෙතන බ්ලාස්ටර් කෝෂ්ඨය හැදෙන්නේ. මේ මෙතන කියන්නේ පපු එහෙම නෙමෙයි. මේ මම මෙහෙම ගත්තොත් පැලෝපිය නාලනේ. මෙතන ගර්භාෂය. හරි. පැලෝපිය නාල දෙකයි ගර්භාෂයයිනේ. එහෙම නිකම් මේ ඇඟේ ෂේප් එකට ගත්තේ එහෙම. හරි. එතකොට එහෙම වෙන්නේ. ඒක වැරදි. දවස් 7ක්වත් යනවා. බ්ලාස්ටර් කෝෂ්ඨේ නෙමෙයි ගර්භාෂයට එන්නේ. ගර්භාෂයට එන්නේ මොරුලාව. බ්ලාස්ටර් කෝෂ්ඨය හැදෙන්නේ පස්සේ. කල්ලේ දැන් වෙලාවක් නැහැ. අතරම කවුරු හරි කියන්නකෝ සකංශය එකක් හරි කරලා මේකට මම අවවාදයක් දෙන්නම්. ගෙදරට වෙලා අවුරුදු 5ක පේපර්ස් වල මේ MCQ වලට චිත්‍ර ටිකක් අඳින්න. chart ටිකක් හදන්න, රූප ටිකක් අඳින්න. ආයේ කිසිම ක්ලාස් එකකට යන්න ඕනේ නැහැ. වැඩේ ගොඩයි. බැරි දෙයක පොතක ලියාගෙන යාළුවෙක්ගෙන් අහන්න. ඒත් බැරි නම් ඉස්කෝලේ ටීචර්ගෙන් අහන්න. හරි. එච්චරයි. මේවට මේ මාළුකෝ ෆයිල් අරන් උදේ ඉඳලා රෑ වෙනකන් නොයේකුත් ඉංග්‍රීසි වචන දාගෙන ඔය ගිවා පන්ති වලට ගිහිල්ලා කීක ಜಾති කරන ළමයි දැක්කාම ඉනත් යනවා. සීනුවණින් කල්පනා කරලා බැලුවොත් වෙන මේ අර මේක කරන්න වෙන ක්‍රමයකුත් නැහැ. මෙච්චරම තමයි එකම ක්‍රමය. රයිට් බලමු. කලලේ මුල් අවස්ථාවේදී ඊට පෝෂණය සපයන්නේ එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථි ස්‍රාව. හරිනේ. දැන් බ්ලාස්ටර් කෝෂ්ඨය අධිරෝපණය වෙනවනේ. එතකන් දුන්නේ එන්ඩෝමෙට්‍රියමේ ස්‍රාවනේ. එන්ඩෝමෙට්‍රියමේ ස්‍රාව. දැන් අපි බලමුකෝ ඒකේ කලල බන්දේ සෑදී ඇත්තේ බ්‍රූණ රුධිර වාහිනී වලින් පමණ කියන එක
වැරදි මෙහෙමනේ මේන් එන්ඩෝමෙට්‍රියම මේන් පෝෂ්‍ය බ්ලාස්ට අංගුලිකා මේන් අම්මගේ මයෝමෙට්‍රියම මෙහෙන් එනවා රුධිර අවකාශ මේ ඔක්කොටෝමනේ කලල බන්ධය කියන්නේ. එතකොට මෙතන භ්‍රූණ රුධිර වාහිනී විතරක් නෙමෙයිනේ මේවත් තියෙනවනේ එන්ඩෝමෙට්‍රියමක් තියෙනවා. එතකොට වැරදි. ගර්භණී භාවයේ 8ක් 10ක් සතිවලදී භ්‍රූණයේ හෘද ස්පන්දනය නෑ ඊට කලින් ආරම්භ වෙනවා. එතකොට එකක් දැනගෙන ඉන්න. ගර්භණී භාවය හිටපු ගමන් ඕම් වචනයක් දානවා. ගර්භණී භාවයේ මුල්ම සති කීපය තුල හෘද ස්පන්දනය 8 10 කියන්නේ නැහැ. වැරදි නේද? සති 12ක් යන්න ඕන කලල බන්ධය හැදෙන්න. සති 12ක් යන්න ඕන. මාස 3. ඊට පස්සේ තමයි ඉතුරු ටික හැදෙන්නේ. එහෙනම් මේක කල් වැඩි. ඒතර අපිට උත්තරේ ගන්න වෙන්නේ 5 කල් වැඩි 4 එන්ඩෝමෙට්‍රියම් එහෙමත් තියෙනවා 3 හරි බ්ලාස්ටර් කෝෂ්ඨය එන්නේ 7 වෙනි දවසේ විතර බ්ලාස්ටර් කෝෂ්ඨයක් නෙමෙයි එන්නේ. ඒතර වැරදි. උත්තරේ 3 ආක්ෂක සැකිල්ල. සැකිල්ල කොටස් දෙකයි. ඇඟ ඇතුලෙන් යන එක ආක්ෂක සැකිල්ල. මේන් ආක්ෂක සැකිල්ල. කපාලය, කශේරුව, පරශු, උරෝස්තිය. පරශුකල් 3ක් උරතලයේ සමග අනියක් ලෙස සම්බන්ධ වේ. බලමු. නිවැරදි එක. පරශුකල් 12ක් තියෙනවා. දැන් ඒක ආවනේ. දැන් ඉතින් ඒක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මීට. හරි. පළවෙනි පරශුකල ස්ථිරවම බැඳිලා. ඊළඟට සෙට් එකක් මේකට බැඳෙනවා පරිශුක කාටිලේජ වලින්. තව 3ක් මෙතනින් ඇවිල්ලා මෙහෙම බැඳෙනවා. එක ඒකාබද්ධ වෙලා. තව 2ක් නිදහසේ තියෙනවා. මුක්තාග්‍ර පරිශුකී. දැන් බලනවා. හරි. අනියම් ලෙස කියන්නේ ඒකාබද්ධ වෙලා. වෙනම බැඳෙන. යුග වක්‍රය උඩුහනුව චලනය කිරීම සඳහා අවශ්‍ය පේශි. උඩුහනුව කොහෙද චලනය වෙන්නේ? මේ උඩුහනුව මේ යටි හනුව චලනය වෙන්නේ මොන හනුවද? යටි හනුව. වචයක් නේ. ත්‍රිකාෂ්ඨිය තැනිය ඇත්තේ අවශිෂ්ට කශේරුකා 7ක් එකට එකතු වෙලා. ත්‍රිකාෂ්ඨිය තියෙන්නේ මෙතන. කශේරුකා කීයද? 5යි. නාසාස්තිය සහ ශංකකස්ති තුල කෝටරක ඇත. කෝටරක තියෙන්නේ කෝටරක කියන්නේ මොකද්ද? මෙන්න මේ ලලාට අස්තියේ ජිද්‍රාස්තියේ කීලාස්තියේ නාස මෙතන ඌර්ධවහනුකස්තිය මේවා ගත්තොත් ඇතුළ කුහරයක් තියෙනවා. ඒ කුටීරය ශ්ලේෂ්මල පටලයකින් ආවරණය වෙලා තියෙනවා. මෙන්න මේ වාතය පිරිච්ච කුටීර වලට කියනවා කෝටරක කියලා. කටාන අනුනාද වෙනවා. බර අඩු කරනවා. කෝටරක තිබ්බේ නැහැ මේවේ. කටි වක්‍රයේ විකසනය වන තෙක් ලදරුවාගේ ඉසරිජුව තබාගත නොහැක. කටි වක්‍රයේ තියෙන්නේ මෙතනනේ. මේකෙන් නෙමෙයිනේ බෙල්ල උස්සන්නේ ග්‍රයිවි වක්‍රයෙන්නේ. ඉස්ලාම් මෙහෙම ඉන්නවා. ඔව්. මේක. උත්තරේ 1. ධනිස්කටු හැර මිනිසාගේ අපරගාත්‍රයේ අස්ති ගාන. අතේ ගත්තත් කකුලේ ගානෙත් අස්ති ගාන සමානයි. ගණන් හදමු. ඌර්වස්තිය 1යි. ධනිස්කටු අතරින්දලු. ජංගාසිය අනුජංගාසිය 3යි. පාද කූර්චෝපරි 7යි. 7යි 3යි 10යි. පාද කූර්චාස්ති පතුල්ලට කියන්නේ 5යි. හරි නේද? එතකොට දැන් මෙතන කීයද? 1යි 2යි 3යි 7යි 3යි 10යි 5යි 15යි. ඇඟිලි පුරුක් අස්ති 14යි. 1 2යි අනික 3 ගානේ. ඒතර 15යි 10යි 25යි 29යි. 29යි. ධනිස් කටුවත් එක්ක 30යි. අතෙත් 30යි. ඒවා නම් ලේසි. මෙන්ඩල්ගේ නියම වලට අනුව කිසියම් ලක්ෂණ දෙකක් සඳහා AABB ප්‍රවේන්දර්ශය සහිත ජීවීන් දෙදෙනෙකු අතර මෝමකින් ඇතිවන ප්‍රජනිතේ ප්‍රවේන්දර්ශ සංඛ්‍යාව. මේකට උත්තරේ එන්න ඕනේ ප්‍රවේනිදර්ශ ගාන අහන්න. ඇත්තටම ප්‍රවේන්දර්ශ ගාන 9යි. දන්නේ නැහැ මේකට මොන හරි හේතුවකට
උත්තරේ AABB ප්‍රවේණිදර්ශ සහිත ජීවීන් දෙදෙනෙකු අතර මෝමකින් ඇතිවන ප්‍රජනිතේ ප්‍රවේණිදර්ශ සංඛ්‍යාව 9යි. අනුපාතය 1:2:2:2:2:4යි. හැබැයි අර එකිනෙකට වෙනස් කියලා වචනයක් නැහැ. ඒ හින්දා කෙනෙකුට කියන්න පුළුවන් පනට් කොටුවේ 16යි කියලා. පනට් කොටුවේ 16යි ප්‍රවේණිදර්ශ. හැබැයි ගණන් අදලා බලපුවම වර්ග ගණන් 9යි. සාමාන්‍ය අපි මෙච්චර කල් ප්‍රවේණිදර්ශ කියලා ගණන් ගත්තේ 9යි කියලා. අර 9ද 16ද ගැටලුව ඉඳ වෙන්න ඇති ඕල් දීලා තියෙනවා. B රුධිර ගණය සඳහා සමයුග්මක ස්ත්‍රියක් සහ A රුධිර ගණය සඳහා විෂම යුග්මක පුරුෂයෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවෝ. හරි ලේසි. මොකද්ද? B රුධිර ගණය සඳහා සමයුග්මකයි. IB IB. A රුධිර ගණය සඳහා විෂම යුග්මකයි. IA සිම්පල්යි. ඉතින් මේ IB IA සිම්පල්යි. මේකයි ගියොත් මම ලියුවේ නැහැ ප්‍රවේණිදර්ශ AB මේකයි ගියොත් B AB සහ B පසන් කුමන මානව ප්‍රවේණී ආබාධ ජාන විකෘති නිසා ඇති වේද? ඔයගොල්ලෝ කියන්නකෝ මේක 2020 ස්ට්‍රක්චර් ඩිසේ 2020 ස්ට්‍රක්චර් ඩිසේ රෝග ටිකක් දීලා ඇව්ව ජාන විකෘතියක්ද මොකද්ද කින්ද මන්ද කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? තමයි වැඩේ. මීට වඩා විභාග පහසු කරන්න මහාචාර්යවරුන්ට බෑ ඉතින්. අර පොඩි දෙයක් මේක මම නම් ළමයින්ට දෙන එකම උපදේශය හොඳට විභාගේ පාස් වෙච්ච ළමයිත් එක්ක සාකච්ඡා කරන්න. එච්චරමයි උගලන්ට දෙන උපදේශය. මෙඩිසින් ගියා එකක් එක්ක සාකච්ඡා. මේකට බලන්න ගුරුවරු මොනවද කරන්නේ? ඉස්කෝලවල ගුරුවරු බලන්න මෙඩිකල් ෆැකල්ටි බලන්න අඬ ගහන යනවා. මම නුවර නිසා මම දන්නවා. කුරුණෑගලත් මම දන්නවා. මෙඩිකල් ෆැකල්ටි බලන්න ළමයි අඬ ගහන යනවා. ඒතර මේ ෆැකල්ටි එකේ ගොඩක් වෙලාට එන ඉස්කෝලේ අයියලා අක්කලා තමයි කියලා දෙන්න ඉන්නේ. ඒතර 3rd year එකේ 4th year එකේ ළමයි තමයි කියලා දෙන්නේ. ඒගොල්ලෝ කියලා දෙන අතරේ මොනවද කරන්නේ? නංගි මල්ලි කොහෙද ක්ලාස් යන්නේ? ඒගොල්ලෝ මේවට යන්න එපා. මේවට යන්න. මෙහෙම වැඩ කරන්න කියලා උපදෙස් දෙනවා. ඕන් එක දෙයක්. ටීචර්ස්ලා මොනවද කරන්නේ? ප්‍රතිඵල ආපුවම හොඳට විභාගේ පාස් ළමයි ඉස්කෝලේ පන්ති ගානේ යවනවා. දිස්ත්‍රික්කේ පළවෙනියෝ දෙවෙනියෝ තුන්වෙනියෝ ඒ තුනේ තියෙන ළමයි අලුත් පන්ති වලට යවනවා. ගිහලා කතා කරන්න කියනවා. සමහර ඉස්කෝලවල මේන් නෝල් එකට දාලා ගුරුවරු යනවා ඕගොල්ලෝ කතා කරගන්න කියලා. ඒතර ඒ ළමයි කියනවා යන්න එපා. යන්න. මෙහෙම කරන්න. සමහර ඉස්කෝල රිසල්ට්ස් ඇවිල්ලා මාසයක් දෙකක් යනකම් හොඳට විභාගේ පාස් වෙච්ච ළමයිට ඉස්කෝලේට එන්න කියලා පන්ති ගානේ යවනවා. උගන්වන්න හරිනවා. තව ටීචර්ස්ලා පේපර් මාකින් ගිහිල්ලා ඇවිල්ලා ඒගොල්ලෝ දැක්ක අඩුපාඩු ළමයින්ට කියනවා. කියලා මෙහෙම කරන්න. සමහර ටීචර්ස්ලා දැන් පන්ති වල ළමයි නැගිට්ටවනවා. නැගිට්ටවල කියනවා මේ පන්ති වලට යන්න එපා. මේ පන්ති වලට යන්න. මේමයි. සමහර ටීචර්ස් කියනවා මගේ දරුවත් ගියේ මේ පන්තියට. අනේ යන්න. ප්‍රින්සිපල්ුත් කියනවා අපේ ළමයාත් ගියේ මේ පන්ති වලට. පුළුවන් නම් යන්න. ඉස්සර ඔය වගේ දේවල් තිබ්බේ නැහැ. ඒත් බලන්නකෝ ළමයි. ඒත් අමාරු වැටෙනවා. පොඩ්ඩක් සී කල්පනාවේ මේවට කොමෙන්ට්ස් දාන්න එපා. අරවයි මේවයි සර් බැන්න අර ඉන්නවනේ අර සමහර ළමයි ඉන්නවා නිකන් මේ අර ගැති භවෙත් අර පහළම ලෙවල් එකේ අය ඉන්නවනේ. ඒගොල්ලෝ කියන දේ දිහා නෙමෙයි බලන්නේ. හැම වෙලාවෙම කීවේ අපේ හිතවතාට, අපේ ඥාතියට, අපේ සර්ට ඔය ඊර්ෂියාව. ආන් ඒ වගේ අර ගොබ්බ තාලෙට හිතන සෙට් එකක් ඉන්නවා දැන් ලංකාවේ. කියපු දේ බලන්න. කියපු කෙනාත් බලන්න. ඇයි කීවේ කියලාත් බලන්න. එහෙම නැත්නම් එක පාට බොග් ගාලා තීරණයක් ගන්න එපා. ඔය සමහර ළමයි එහෙම නැහැ. එන්න ටිකක් ඕවා හොඳ උසස් පෙළ සමත් මේ ළඟදී මට ළමයෙක් කිව්වා සර් දැන් ඉන්න අලුත් නංගිලා මල්ලිලාට ෆිසික්ස් කියලා. එයා ෆිසික්ස් තමයි උදාහරණ ගත්තේ. නංගි කුල්ලමකට ෆිසික්ස් ඉගෙන ගන්න නම් තාත්තටත් ෆිසික්ස් ගැන දැනුමක් තියෙන්න ඕන. නැත්තම් අමාරුයි. ඔය එක සිද්ධියක් සම්බන්ධයෙන් කියපු කතාව. ඒ කියන්නේ තමයි ඇත්ත කතාව. දෙමව්පියන්ටත් කිසියම් දැනුමක් තියෙන්න ඕන. රයිට් අපි අපේ කතාවට එමු. ඩවුන්සා ලක්ෂණය වර්ණදේය විකෘතියක්. මම ලොකුවට කියන්නම්. විෂම ගුණගතාවයක්. 21 වෙනි වර්ණදේයේ ත්‍රිදේහතාවයක්. තිබිය යුතු වර්ණදේය ගන්නට වඩා එකක් වැඩි. ඒකයි විෂම ගුණකයි කියන්නේ. වර්ණාන්ධතාව ජාන විකෘතියක්. මේක නිලින ජානයක්.
ටර්නර් සාලක්ෂණය x බිඳුව මේක විෂම ගුණකතාවයක්. x කියන ලිංග වර්ණ දේ ඌනතාවයක්. දැක දිසයි ලීනතාව ජාන විකෘතියක්. ආදේශයකින් දවෙන විකෘතියක්. හරි. එහෙනම් B සහ D. DNA විසංගමනයේ ප්‍රධාන පියවර. කිසියම් සෛලයකින් DNA එළියට අරන් සුද්ධ කරලා පොඩ්ඩක් ගන්න පියවරයක් තමයි DNA විසංගමනය. DNA අවක්ෂේපණය ආන්නේ නිවැරදි අනුපිළිවෙල. අවක්ෂේපණය කරන්නේ අන්තිමටනේ ෂීට් එතනෝල් දාලා නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණ විඝටනය සෑහෙන්න කලින්. අපවිත්‍රකාරක ඉවත් කරන්නේ අන්තිමට කිට්ටු වෙලා. DNAs නිෂේධනය කරන්නේ මුලින්ම මං කියන්න. සමජාතීකරණය කරන්නේ ඊටත් කලින්. EDBCA ඕන් ආගන්නකො මේකේ පියවර මතක තියාගන්න. මොකද මේක මේ MCQ එකේ තිබ්බා කියන්නේ මේ සැරේ විභාගෙට ස්ට්‍රක්චර්ඩ් එසේවත් අහයි. අයි මේව වරද්දනවනේ ගොඩක් අය. සෛලයක තියෙන DNA එළියට ගන්න කරන පළවෙනි වැඩේ තමයි සමජාතීකරණය සහ හරි සෛල බිඳ හෙලීම. අඹරන්නත් පුළුවන්. කේන්ද්‍ර අපසරණය කරන්නත් පුළුවන්. දැන් DNA ටික එළියට ආවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතකොටම එළියට එනවා නියුක්ලියස් කියලා එන්සයිම තියෙනවා සයිටෝසෝලේ. ඒ දෙගොල්ල මුණ ගැහෙනවා. නියුක්ලියස් කරන්නේ නියුක්ලික් අම්ල කඩන එක. එහෙනම් අපි නියුක්ලියස් අක්‍රිය කරන්න නකරීය කාරක දානවා. මේකත් විභාගයට ආව 19. නකරීය කාරක දාපුවාම අතරම යකඩ ඒක ඔයගලන්ට දීලා නැහැ. යකඩ කියන ලෝහ මූලද්‍රව්‍ය අහක් කරනවා. ඒක නැති වෙනකොට නියුක්ලියස් එන්සයිම් එකට ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් ඕන දෙවෙනි පියවර. නියුක්ලියස් එන්සයිම අක්‍රිය කරා. දැන් මේ එළියට ආපු වර්ණ දේවල හිස්ටෝන් තියෙනවා. වෙනත් ප්‍රෝටීන තියෙනවා. නියුක්ලියර් ප්‍රෝටීන. මෙන්න මේවා ඉවත් කරන්න එන්සයිම දාන්නත් පුළුවන්. ඊළඟට ප්‍රෝටීන ජීර්ණක එන්සයිම ඔය ෆීනෝල් වගේ වෙනත් ද්‍රාවක දාන්නත් පුළුවන්. දාලා සුද්ධ කරා. තව තියෙනවා මේ DNA එත් එක්ක බැඳිලා RNA වෙනත් අපවිත්‍රකාරක. ඒවත් අහක් කරනවා. RNA සහ අපවිත්‍රකාරක ඉවත් කරනවා. ඒකට RNAs දානවා. දැන් ඉතුරු වෙන DNA ටික ෂීට් එතනෝල් වල අවක්ෂේප කරනවා. ඔය පියවර ටික ඉතින් මතක තියාගන්න. සංක්‍රමණික පක්ෂියෙක් ශ්‍රී ලංකාවේ සිට සරල රේඛීය පතයක් ඔස්සේ උතුරට පියාසර කරන විට හමු විය හැකි බියෝම පිළිවෙල වන්නේ. ලංකාවේ ඉඳලා යන්නේ. මේ බියෝම මේ ඝර්ම කලාපය මේ සෞම්‍ය කලාපය මේ ශීත කලාපය මතකත් ඇති මේ වගේ රූපයක්. මේකේ තියෙනවා බියෝම තුනක්. වනාන්තර බියෝමේ සවානා කාන්තාර චපරාල් සෞම්‍ය කලාපික පතනශීලී වනාන්තර තෘණභූමි තයිගා තුන්ද්‍රා. දැන් මෙහෙම යනවා. බලමු ඔය අනුපිළිවෙලට හම්බ වෙනවද කියලා. නිවර්තන වනාන්තර හරි චපරාල් එයා මොකවත් දකින්න නැතුව මේවා මොකවත් දකින්න නැතුව මේක දැකලා ඈත වැඩි. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර උතුරු කේද්දර වනාන්තර තුන්ද්‍රා ඇත්තක් තියෙනවා. හැබැයි යා මේ මැද හරිය දෙකක් විතර දැකලා නැහැ. බලමු. නිවර්තන වනාන්තර හරි කාන්තාර හරි ඒ දෙකම නිවර්තන කලාපේ සෞම්‍ය කලාපික තෘණභූමි උතුරු කේතුදර තුන්ද්‍රා පිළිවෙලට තියෙනවා. එයා දැකලා නැහැ. හැබැයි තව ඒව කමන්නේ. බලමුකෝ තව. තුන්වෙනි එක සවානා කාන්තාර චපරාල් සෞම්‍ය කලාපික තෘණභූමි තුන්ද්‍රා සවානා කාන්තාර හරි චපරාල් සෞම්‍ය කලාපික තෘණභූමි තුන්ද්‍රා. ඒතකොට සෞම්‍ය කලාපික තෘණභූමි තුන්ද්‍රා හරි චපරාල් සවානා කාන්තාර. මෙතන මේ සවානා එකයි කාන්තාර එකයි එක ළඟ ළඟ තියෙන්නේ. ඒතර මෙහෙම මේ සවානා එක ගතම සවානා ටිකක් මේ හරියේ සවානා මේ හරියේ කාන්තාර ටිකක් සෞම්‍ය කලාපයටත් යනවා. සෞම්‍ය කලාප පැත්තටත් යන්න පුළුවන්.
නිවර්තන වනාන්තර හරි චපරාල් සවානා බෑ. සවානා වලට මේ සවානා මෙහි ඝර්ම කලාපේ චපරාල් සෞම්‍ය කලාපේ ඒක නම් බොරු. සවානා කාන්තාර සෞම්‍ය කලාපයක තෘණ භූමි උතුරු කේතුදර තුන්ද්‍රා. තන බලන්නකෝ. කොද එතන දැන් ලංකාවේ ඉඳලා යන්නේ සරල රේඛීය පතයක් ඔස්සේ. සවානා තියෙන ටිකක් අප්‍රිකානු රටවල් වල. එහෙනම් සවානාවක් දකින්න බෑ ඒකේ. සවානා තියෙන උත්තර අතෑරිය හැකි. හැබැයි මෙහෙම යනකොට කාන්තාර හම්බ වෙනවා. ඔය මොංගෝලියානු කාන්තාර, එහෙම කාන්තාර හම්බ වෙනවා. එහෙනම් ඒක ගත්ත හැකි. ඒතර සවානා පේන්න තියෙන සවානා තියෙන උත්තර අතාරින්න. සවානා තිබේ අප්‍රිකානු රටවල් වලනේ. එතකොට අපි මොකද්ද? 5 අතෑරියා, 3 අතෑරියා, 4 අනුපිළිවෙල වැරදීන් 4ත් අතෑරියා, 1 2 ඉතුරුයි. නිවර්තන වනාන්තර චපරාල් සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර උතුරු කේන්ද්‍ර වනාන්තර 2 නිවර්තන වනාන්තර කාන්තාර සෞම්‍ය කලාපික තෘණ භූමි දෙවෙනි එක වඩාත් හොඳයි. නිවර්තන වනාන්තර චපරාල් මට කියන්නකෝ ඇයි පළවෙනි එක අතාරින්නේ? නිවර්තන වනාන්තර තියෙනවා. මොකද චපරාල් තියෙන්නේ මේ යන ලයින් එකේ චපරාල් තියෙනවා මධ්‍යධර්ණී සාගරයාවට. ඇමරිකාවේ කැලිෆෝනියාව පැත්තේ. ඔස්ට්‍රේලියාවේ මේ ලයින් එකේ නෑ. ලංකාව දිගේ උඩට ගියෝ. උත්තරේ දෙක ඒක ටිකක් හොඳට හොයලා බලලා ගන්න ඕන MCQ එකක්. දෙවෙනි උත්තරේ නේද ගන්න පුළුවන් නේ. ඔව්. ශ්‍රී ලංකාවේ ආක්‍රමණික ආගන්තුක ජීවීන් දෙදෙනෙකු වන්නේ යෝධ අප්‍රිකානු ගෙවතු ගොළුබෙල්ලා. මේ නම දැක්කාම hina යනවා. යෝධ අප්‍රිකානු ගෙවතු ගොළුබෙල්ලා කියොත් කවුද යෝධ? නමේ හැටියට යෝධ අප්‍රිකානු. මේක මන්නම් කියන්නේ මේක ලියනවා ලියන්න වෙන්නේ අප්‍රිකානු ගෙවතු යෝධ ගොළුබෙල්ලා. තේරෙනවද කියන එක? අප්‍රිකානු ගෙවතු යෝධ ගොළුබෙල්ලා. ගොළුබෙල්ලානේ යෝධ. හරි. මාන නම් ආක්‍රමණික කියලා අපි ඉගෙනගෙන නැහැ. තිලාපියා විදේශික රටකින් ගෙන ආපු එකෙක්. ඌ අපිට කරදරයක් නැහැ. ආක්‍රමණික නැහැ. ටසොක්තන කියන්නේ තෙත් පතනවල තියෙන තෘණ ආක්‍රමණික නැහැ. ගිනිතන ආක්‍රමණිකයි. ගිනි ගන්නවා. ඉලුක් නම් නැහැ. ගිනි අන්දර කියන්නේ සාමාන්‍ය ශාකය. පිනිබර තන එකත් නැහැ. ගඳපාන ලැන්ටානා කියලා ප්‍රසිද්ධ ජපන් ජබර උත්තරේ 5. වෛරොයිඩ් සහ ප්‍රියෝන පිළිබඳ පහත් දැක්වෙන ඒවායින් නිවැරදි. වෛරොයිඩ් කීවේ RNA කෑල්ලක්. ප්‍රියෝන කීවේ ප්‍රෝටීන කෑල්ලක්. ප්‍රෝටීන අණුවක්. දෙන්නම් මයික්‍රෝබයොලොජි. ක්රුට්ස්ෆෙල්ඩ් ජාකොබ් ඩිසීස් යනු ප්‍රියෝන මගින් මිනිසාට ඇති කරන ලබන රෝගයක්. හරි. ධාරක ශාක සෛල තුල ගුණණය වීම සඳහා අවශ්‍ය සංඥා වෛරොයිඩ් රැගෙනයයි. හරි. වෛරොයිඩ් වල තියෙන RNA එකක් නේ ජාන නැහැ. සංඥා තියෙන්නේ. ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වූ කෙටි RNA කොටසක් වෛරොයිඩ් වල. වෛරොයිඩ් වල තියෙන්නේ DNA කොටසල්ලු. බොරු. වෛරොයිඩ් කියන්නේ RNA කෑල්ල. කොප්පුවක් නෑ. ඔයගොල්ලෝ දන්නවද මේ දැන් 2020 යවුවා වෛරසයකින් වෛරොයිඩයක් වෙනස් වන්නේ කෙසේද කියලා. බාන්නකෝ ඒව එක ළඟ කරලා ප්‍රියෝන වල ඇති නියස්ටික් අම්ල ප්‍රියෝන ප්‍රෝටීන කොයිද නියස්ටික් අම්ල බොරු. අතන මොකද්ද ඇත්ත කතාව? ප්‍රියෝන වල ඇති නියස්ටික් අම්ල ධාරක ජාන වල ආධාරයෙන් ප්‍රතිවලිත වේ කියන්නේ බොරු. ප්‍රියෝන ප්‍රතිවලිත වෙන්නේ වෙනත් දේවල් නිපදවන ජාන ආධාර කරගෙන වෙනත් ප්‍රෝටීන නිපදවන ජාන උදව් කරගෙන මෙයත් බෙදෙනවා. උත්තරේ හරියන්නේ A B විතරයි. ව්‍යාධිජනක බැක්ටීරියා මගින් නිපදවනු ලබන අන්තස්දූලක බයිස්දූලක පිළිබඳ පහත මොකද්ද? කවරක් අතරින් නිවැරදි වන්නේ? මම දැක්කා මේ සැරේ පළාත් සභා ගොඩක අන්තස්දූලක බයිස්දූලක හදලා තිබ්බා. ඒ වගුවක් හදලා හොඳට අධ්‍යයනය කරන්න. හරි මෙහෙමයි එන්නේ. ව්‍යාධිජනකතාව කොටස් දෙකයි. ආක්‍රමණකතාව දූලක ජනකතාව
දූලක ජනකතාව කොටස් දෙකයි. බයිස් අන්තස් දූලක බයිස් දූලක. ඒ දෙක වගුවකට දාගන්න. අන්තත් දූලක බයිස් දූලක. ඒ කියන්නේ බලන්න. බලමු. අන්තස් දූලක බයිස් දූලක යන ආකාර දෙකම තාපය මගින් අක්‍රියයි බොරු. අන්තස් දූලක ලිපොපොලිසැකරයිඩ් මම වගුව දන්නවා කියලා හිතන කියන්නේ තියරි පාඩමක් නෙමෙයිනේ. බයිස් දූලක ප්‍රෝටීන තාප අස්ථායි ලිපොපොලිසැකරයිඩ් තාප ස්ථායි. අන්තස් දූලක යනු ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් නිපදවනු ලබන නැහැ. අන්තස් දූලක හදන්නේ ග්‍රෑම් ඍණ. බයිස් දූලක ධන ඍණ දෙන්නටම පුළුවන්. බයිස් දූලක ග්‍රෑම් ඍණ ග්‍රීම් ධන බැක්ටීරියා දෙආකාරයම හරි. කොරින බැක්ටීරියම් ඩිප්තීරියා මගින් නිපදවනු ලබන බයිස් දූලකය එන්ටරොටොක්සින්. බයිස් දූලක වර්ග 3යි නියුරොටොක්සින්, ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි, එන්ටරොටොක්සින්, විබ්‍රියෝ කොලරේ, සයිටොටොක්සින්, කොරින බැක්ටීරියම් ඩිප්තීරියම්. වැරදිනේ. ඒතර කොරින බැක්ටීරියම් ඩිප්තීරියා මගින් නිපදවන බයිස් දූලකය එන්ටරොටොක්සින් නෙමෙයි. ඒක සයිටොටොක්සින්. විවිධ බැක්ටීරියා විශේෂ මගින් නිපදවනු ලබන අන්තත් දූලක විවිධ රෝග ලක්ෂණ ඇති කරයි. අන්තත් දූලක ඇති කරන්නේ එකම රෝග ලක්ෂණය. බයිස් දූලක ඇති කරන්නේ විවිධ රෝග ලක්ෂණ. ඒක හරි ලේසි වගුවක්. පැය භාගයක්යි මේක අධ්‍යයනය කරන්නේ. ටට්ටක් ගාලා මයික්‍රෝබයොලොජි වලට ගියා අදාළ තැනට ආවා. එතනින් ටක් ගාලා වගුව ඇදුවා. වගුව ඇදලා පාඩම් කරගත්තා. හරිම ලේසි. උත්තරේ 3. ශුද්‍ර ජීවීන්ගේ පරිවෘත්තීය නිෂ්පාදන පිළිබඳ අපි ඒකට කියන්නේ කර්මාන්ත බලමු. නිවැරදි. ඉන්නොටේස් කාර්මික ලෙස නිෂ්පාදනය කිරීම සඳහා සැකරොමයිසිස් සෙරවිසිය. හරිම ලේසි එකක්. ඔයගොල්ලෝ දන්නවද සැකරොමයිසිස් සෙරවිසිය කියන්නේ යීස්ට්. යීස්ට් වැඩෙන්නේ සීනි මාධ්‍යවල, සුක්‍රෝස් වල. එයාගේ ඇඟේ එන්සයිමයක් තියෙනවා සුක්‍රේස්. සුක්‍රේස් වලට කියන අනික් නම තමයි ඉන්වර්ටේස්. ඉන්වර්ටේස් වාණිජ වශයෙන් නිපදවා ගන්න මෙයා. කොච්චර ලේසි එකද බලන්නකෝ දීලා තියෙන්නේ. පැණිමණ්ඩි ඇස්පර්ජිලස් ඔරයිසේ මගින් පැසවීමෙන් සිට්‍රික් අම්ලය නිපදවනු ලැබේ. බොරුනේ. පැණිමණ්ඩි කියන්නේ අර මොලැසස්. ඒක ඇස්පර්ජිලස් ඔරයිසේ වලින් අපි දන්න විදිහට ඇස්පර්ජිලස් ඔරයිසේ මොනවා හරි පැස්සුනොත් හැදෙන්නේ මධ්‍යසාර. බැසිලස් සබ්ටිලිස් මගින් සිදු කරන ලබන පැසීම් මගින් රයිබෝෆ්ලේවින්. ටෙට්‍රාසයික්ලින් යනු ස්ට්‍රෙප්ටොකොකස් ග්‍රීසියස් මගින් නිපදවනු ලබන ද්විතීක පරිවෘත්තීය ද්‍රව්‍ය. හරි. දැන් ද්විතීක පරිවෘත්තීය ද්‍රව්‍යයක් කියන එක තමයි ප්‍රතිජීවක. ඒක ඇත්ත. ද්විතීක කියන්නේ ප්‍රතිජීවකයක් කියන්නේ ශුද්ධ ජීවියෙක්ගේ පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලීනව නිපදවන දෙයක්. ඒක ඇත්ත. හැබැයි ටෙට්‍රාසයික්ලින් නිපදවා ගන්නේ ස්ට්‍රෙප්ටොකොකස් ග්‍රීසියස් නෙමෙයි. එතනෝල් යනු උක්කියුෂ ශුද්ධ ජීවීන් මගින් පැසීමෙන් ලිබලවන ද්විතීක එතනෝල් ප්‍රාථමික පරිවෘත්තීය ද්‍රව්‍යයක්. දැන් ඔයාලා හොඳට ලියා ගන්න ශුද්ධ ජීවීන්ව කර්මාන්තය යටතේ චෙක් කළා ප්‍රාථමික පරිවෘත්තීය ද්‍රව්‍යයයි ද්විතීක පරිවෘත්තීය ද්‍රව්‍යයයි කියන්නේ මොකක්ද කියලා. ප්‍රාථමික පරිවෘත්තීය ද්‍රව්‍ය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියවලදී මෙහෙම එතන එන්නේ කොහොමද දන්නවද? ශුද්ධ ජීවීන් සහ කර්මාන්තය යටතේ ශුද්ධ ජීවීන් කර්මාන්තයකට භාවිතා කරන ආකාර 4ක් තියෙනවා. එකක් තමයි මුළු ශුද්ධ ජීවියාම ශුද්ධ ජීවි සෛලම. ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ඵල ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා ශුද්ධ ඥාන විකරණය කරපු ශුද්ධ ජීවි. ඔන්න 4යි. ඔය පරිවෘත්තීය ඵල ගන්නකොට ප්‍රාථමික පරිවෘත්තීය ඵලයි ද්විතීකයි කියලා දෙකක් තියෙනවා. ටක් ගාලා නිපදවන එකක් තමයි එතිල් ඇල්කොහොල්. පටස් ගාලා එළියට දානවා. එතනෝල් මේ යට එක වැරදි. ඒක ද්විතීක නෑ. ප්‍රතිජීවක කියන්නේ ද්විතීක පරිවෘත්තීය ඵලයක්. දන්නේ නැති අය පුළුවන් එතන චෙක් කරලා බලලා නෝට් එක බලලා ප්‍රාථමික පරිවෘත්තීය ද්විතීක පරිවෘත්තීය ද්‍රව්‍ය කියන එක තමන්ගේ ගුරුවරයා ලියන්න දීලා ඇති. පැහැදිලි කරලා ඇති. එතන චෙක් කරගන්න. මේකට උත්තරේ ගන්න වෙන්නේ ලේසි මේක අංක 1. ගෘහස්ත ජලාලයක විසිතුරු මත්ස්‍යයන් ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තියාගන්න දායක වෙන්නේ. අපි දන්න විදිහට ප්‍රතිශක්තිය හොඳ මට්ටමක තියාගන්න නම් හොඳ පෝෂ්‍යදායී ආහාර දෙන්න ඕනේ. ජලයේ ගුණාත්මක භාවය හොඳට තියාගන්න ඕනේ. අපි බලමු. ජෛව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රම. ගෘහස්ත ජලාලයක විසිතුරු මත්ස්‍යයන් ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා දායක විය හැකියි. නිවැරදි ආහාර දීමේ ක්‍රම දීලා බෑ. ක්‍රමේ නිවැරදිව දීලා බෑනේ. හොඳ ආහාර දෙන්න ඕන. සති දෙකකට වරක් මුළු ජල පරිමාව බෑ. ඒක කරන්නේ මාසයකට වරක්. රාත්‍රී කාලේදී වාතනයේ ක්‍රියා විරහිත කරන්න. ඒවා ගොන් වැඩ කවුද ඒවා කරන්නේ?
ජලාලයේ විදුලි පහන් අකණ්ඩව දල්වා තැබීම. කවදාවත් නැහැ ඒවා අඩු කරනවා වැඩි කරනවා එහෙම. ගැළපෙන ශාකා මසුන්ගේ නිවැරදි බහලුම් ඝනත්වය. ඒකෙන් පුළුවන් ජලයේ ක්වොලිටිය තියාගන්න. උත්තරේ 5. ඒක සාමාන්‍ය දැනීම. මාළු ටැංකියක් දැකලා තියෙන ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. ගෙනෝම ව්‍යාපෘති පිළිබඳ පහත ප්‍රකාශනයේ නිවැරදි වන්නේ. 10 වෙනි පාඩමේ අන්තිම මාතෘකාව අපේ බයෝ වල අන්තිම මාතෘකාව මානව ගෙනෝම ව්‍යාපෘතිය. ඒ කියන්නේ මුළු මානවයාගේ සියලුම ගෙනෝමේ ජාන ඒව භස්ම අණුපිළිවෙලවල් අඳුරා නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල අඳුරා ගන්න ගත්ත උත්සාහය. හරි. අවුරුදු 10ක 12ක ප්‍රොජෙක්ට් එකක්. මානව ගෙනෝම ව්‍යාපෘතිය එක් අරමුණක් වන්නේ මානව DNA වල ඇති භස්ම යුගල් 20000 අණුපිළිවෙල නිර්ණය කිරීම. භස්ම යුගල් නෙමේ ජාන 20000යි භස්ම යුගල් මිලියන ගාණක්. මානව ගෙනෝම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට තව කල් ගත වනු ඇත. දැනටමත් ඉවරයි. හැබැයි තොරතුරු එළියට ඇවිල්ලා නැහැ. මානව ගෙනෝම ව්‍යාපෘතිය නිසා මානව සෛලවල අණුක ක්‍රියාකාරකම් විස්තර කිරීමට මඟ පෑදුනි. ඇත්ත. එස්ටරීචියා කෝලයි ගෙනෝම ව්‍යාපෘතිය දැනට සම්පූර්ණ කර ඇත. හරි. තව කාගේද තිබ්බේ එතන? V වල තිබ්බා. V වල සම්පූර්ණ කළා. තව මට මතක නැහැ මීයා වගේ සතෙකුත් හිටියා. මීයාත් හිටියා. තව ඉන්නවා එකක් කද්ද? ඩ්‍රැෆඩිල් නෙමෙයි. තව ශාකයක් තිබ්බා. එතන 4ක් තියෙනවා. දැනට සම්පූර්ණ කරපු අය. E. coli මීයා හිටියා මට මතක හැටියට. හරි. ඒ ටික. එතන උත්තරේ CD. දැන් තියෙන ABCD ටික. මේමයි. ABCD ටික ඔයාලා MCQ කරනකොට පළවෙනි වටේට 1 ඉඳලා 40 දක්වා කරන්න ABCD ටික කරන්න එපා. ඒක අන්තිමට කරන්න. කරනකොට ප්‍රශ්නේ දිහා බලන්න නැතුව වාක්‍ය හරිද වැරදිද දාගෙන යන්න හරි වැරදි. අන්තිමට ප්‍රශ්නෙත් එක්ක බලලා ගලපලා උත්තරේ ගන්න. 10ම කරලා කොටු කොලේට ගිහිල්ලා ඒක ඉවර කරලා එන්න. නැත්නම් එකපාරට එකෙන් එක බලන්න යන්න එපා. බලමුකෝ. නියුක්ලියෝටයිඩ් පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද? නියුක්ලියෝටයිඩ් NADP ධන ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. හරි. ආනේ මොකද්ද? නිවැරදි. සාමාන්‍යයෙන් NADP ධන ඉලෙක්ට්‍රෝන වාහක නියුක්ලියෝටයිඩ්නේ. ඊළඟට ඔක්සිකාරකයක්. එයාට දැන් ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවනේ. එයා ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවා. ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවා කියන්නේ මොකද්ද? එයාට පුළුවන් කාගේ හරි ඉලෙක්ට්‍රෝන අල්ල ගන්න. අපි කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් අල්ල ගන්නවා නම් මොකද කියන වචනේ? සාමාන්‍ය විදියට. දැන් කාට හරි ඉලෙක්ට්‍රෝන දීලා එයාව දැන් එවැනි ඔක්සිජන් එක බැඳෙනවා නම් ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන සහ H ධන එක බැඳෙනවා නම් ඔක්සිහරණය. එතකොට ඔක්සිහරණයක් කරන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. දෙවෙනි කොටස ආයතරය බලන්නකෝ. ඔක්සිකාරකයක්ද? NADP ධන. NADP H නෙමෙයිනේ අපි කතා කරන්නේ. NADP ධන. එයාට එනම් වෙන කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන ගලවගෙන මෙයා ඉලෙක්ට්‍රෝන සම්බන්ධ කරගෙන ඉලෙක්ට්‍රෝන අල්ලගත්තා කියන්නේ ඔක්සිහරණයක් වුණා. ඔක්සිහරණය වෙන්නේ අනිත් පැත්තට තර්ක කරොත් ඔක්සිකාරකය. එහෙමත් පුළුවන් තර්ක කරන්න. FAD ඉලෙක්ට්‍රෝන FAD අපේ ප්‍රබල සංශ්ලේෂණය බලන්නකෝ. ප්‍රබල සංශ්ලේෂණයේදී ආවේ කොහොමද? NADP ධන NADP H ධන ඉලෙක්ට්‍රෝන අල්ලගෙන NADP H වුණා. ତොර මේව අල්ලගත්තින්ද යා ඔක්සිහරණයක්. එහෙනම් මේකේ උත්ප්‍රේරණය කරේ NADP රිඩක්ටේස් ඔක්සිහාරක. ତොර ඔක්සිහරණය වුණා කියන්නේ හරි ගන්න පුළුවන්. FAD ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සිහාරකයක් ලෙස බෑනේ යත් ඔක්සිකාරක. NADP ධන සහ FAD සහ එන්සයිම සහ ඉලෙක්ට්‍රෝන වාහක හරියටම හරි. NADP ධන FAD සහ එන්සයිම ඉලෙක්ට්‍රෝන වාහක. මට මතකයි 2020 NADP ධන සහ FAD වල කෘත්‍යයන් දෙකක් අහලා තිබ්බා. මේ තියෙන කෘත්‍යයන් දෙක. සහ එන්සයිම ඉලෙක්ට්‍රෝන වාහක. NAD ධන
ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සිකාරකයක් ලෙස. එයත් ඉතින් අරයා වගේමනේ. NADP වගේමයි NADP ශ්වසනයේ ප්‍රභා සංශ්ලේෂණයේදී NAD ශ්වසනයේදී NAD ධන හා NADP ධන සහ එන්සයිම් සහ ඔක්සිකාරක ඒක බොරුනේ. ඔක්සිකාරකයි ඔක්සිකාරකයි දෙකම වෙන්න බෑනේ. හරි ගියේ මොකද්ද? A හරි C හරි D හරි ACD. ෆංගයි රාජධානියේ ජීවීන්ගේ ලක්ෂණ සහ වංශ කීපයක්. සියලුම ලක්ෂණයේ වංශයේ සංකලනයේ නිවැරදි. PX සංසෛලිකයිලු. දැන් මේවා ටිකක් අමාරුයි නම් අතහැරලා ඊළඟ ඒවාට ගිහලා ආයෙන්න. එහෙමයි කරන්න පුළුවන්. බොරුවට ඔට්ටු වෙන්න එපා. කිටිඩියෝමයි කොට සංසෛලිකයි. හරස් බිත්ති නෑ. PX නම් පළවෙනි එකේ තව Dත් හරි. PX මනේ D එක තියෙන අය බලන්න ඕනේ D එකෙත් PX හරි. පොඩි හරියක් දාගන්න. දෙවෙනි දෙනවා QZ. Q බහුසෛලිකයි. Z ඇස්කොමයි කොට. ඉතින් හරිනේ. එහෙනම් QZ තියෙන ඔක්කොම ලයින් එක හරි. එහෙම එකක් නැහැ. ඊළඟ එක RZ ඒකසෛලිකයිලු ඇස්කොමයි කොට. ඇයි යීස්ට්? ඒක ඇස්කොමයි කොටවල යීස්ට් හිටියා. එහෙනම් ඒකත් හරි. එහෙනම් දැන් A හරි. B එකේ PY සංසෛලිකයිලු සයිගොමයි කොට. හරි. එහෙනම් PY තියෙන අනිත් ඒවාත් හරි. QX බහුසෛලිකයිලු X එක්කනකෝ කිටිඩියෝමයි කොට. ඒක ගන්න බෑනේ. කිටිඩියෝමයි කොට බහුසෛලිකයි කියලා ගන්න. හැබැයි නිරාවාරයි. ඒකසෛලික බහුසෛලික කියලා දීලා තියෙනවා. බලමුකෝ තව ටිකක් ඉස්සරහට. RX R ඒකසෛලිකයි කිටිඩියෝමයි කොට. එකත් හරි. එහෙනම් බීත් ගන්න පුළුවන්. ඒකසෛලික බහුසෛලික දෙකම ඉන්නවා. හැබැයි නිරාවාරයි. C PZ සංසෛලිකයිලු ඇස්කොමයි කොට. ඒක නම් වැරදි. එතනින් යට බලලා වැඩක් නැහැ. D වල PX දැනටමත් හරි. QX බහුසෛලිකයිලු කිටිඩියෝමයි කොට. ඉතින් හරිනේ. RX ඒකසෛලිකයිලු කිටිඩියෝමයි කොට. ඒකත් හරි. එහෙනම් ABD PY සංසෛලිකයිලු සයිගොමයි කොට. හරි. QI බහුසෛලිකයිලු සයිගොමයි කොට. ඒකත් හරි. RZ ඒකසෛලිකයිලු ඇස්කොමයි කොට. ඒකත් හරි. එහෙනම් ඊත් හරියනවා. ඒ වුණොත් ABD ගන්න පුළුවන්. ABD ඊත් ගන්න පුළුවන්. ඒක නම් බලන්න වෙනවා. ඔයාලගේ උත්තර වගේක් තියෙනවා බලමු චෙක් කරලා 42. 42 1යි 5යි 2 වෙනවද? මේකේ ඇත්තෙත් නෑ. මේකේ මේ ළමයේ කීරි ගහපු එකක් තියෙන එකේ. තියෙනවා. ඉන්නක බලන්න 42 1යි 5යි 2ම අරන් තියෙනවා. 1 හෝ 5. 1 කියන්නේ මොකද්ද? ABD. හරි. ඊත් හරි ඈ. අපි යන්. තව ඉස්සරහට. ප්ලාන්ටේ රාජධානිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ජන්මානුශාකයේ ශීන වීම ශාක පරිණාමයේ දැකිය හැකි ප්‍රවණතාවය. මෙහෙට යන්න ජන්මානුශාකයේ ශීන වෙනවා. ඊට පස්සේ වර්තමාන සනාල ශාක මුල්වල පටක සැකැස්ම ආදී සනාල ශාක කඳන් වල පටක සැකැස්මට සමානයි. හරි? ඔව්. වර්තමාන සනාල ශාක වල මුල් සහ ආදී ඒවා කඳන් සමානයි. ප්ලාන්ටේ රාජධානී සමාජිකයන්ගේ පූර්වජයන්ට භෞමික ශාක වල ප්‍රධාන ලක්ෂණ නැහැ. ගොඩක් පූර්වජයන්ට එහෙම ලක්ෂණ තිබ්බේ නැහැ. ප්ලාන්ටේ රාජධානී සමාජිකයන් පරිණාමය වී ඇත්තේ ඔලිව් කොළ පැති ප්‍රොටිස්ටා කාණ්ඩේ. ඔලිව් කොළ පාත ප්‍රොටිස්ටා කිව්වේ දුඹුරු ඇල්ගිද? දුඹුරු ඇල්ගි. ප්ලාන්ටේ පරිණාමය වුණේ හරිත ඇල්ගි වලින්. ඔලිව් කොළ පාට දුඹුරු ඇල්ගි. වැරදිනේ. අක්මා ශාක පාසි වලට වඩා අංශාක වලට පරිණාමිකව ආසන්නයි. මෙහෙම නෙන්නේ. හිපටෝෆයිටා අක්මා ශාක, බ්‍රයෝෆයිටා පාසි ශාක, ඇන්තෝසෙරෝෆයිටා අංශාක. අක්මා ශාක පාසි වලට වඩා පරිණාමිකව අංශාක වලට කිට්ටු වෙලු නෑනේ. අක්මා ශාක පරිණාමිකව කිට්ටු පාසි වලට. පාසි තමයි අංශාක වලට. මෙහෙමනේ ගියේ උඩට. ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා, සයිකැඩෝ. එතනින් යට ඔයගොල්ලෝ දන්නවා.
E වැරදි, D වැරදි, C වැරදි, AB හරි. AB කියන්නේ උත්තරේ 3. ශාකවල ජීවන චක්‍ර ප්ලාන්ටේ ටිකක් වැඩි වගේනේ. දැන් ටිකක් ඔය බලන්න මේ අවුරුද්ද විභාගය සම්බන්ධයෙන් මම හිතන්නේ මාකින් වෙනස් වෙයි. මම අතරම මේ ඡන්දයට කලින් ජනාධිපතිවරණයට කලින් තමයි මම මේක දාන්න හිටියේ. මට වෙලාවක් තිබ්බේ නැහැ. වැඩ වීඩියෝ එකක් මට දැක්ක මේවත් දාලා තිබ්බා. මොකද මේක රටත් වෙනස් වෙලා යන හින්දා දේශපාලන වශයෙන් උත් හරි මිනිහට හරි තැනක් දැනෙන නිසා අපිත් උත්සාහ කර අවුරුදු ගාණක් මම හිතන්නේ අපි අවුරුදු 20ක් 25ක් විතර කතා කරපු දෙයක් තමයි සත්‍ය උනේ. කොටින්ම කියනවා මොකද්ද? ලංකාව හැමදාමත් ලංකාවේ ඡන්දදායකයෝ නූගත් මිනිස්සු එකතු වෙලා නූගත් නායකයෝ පත් කරගෙන රටට කෙලව ගත්තා. ඒ මිනිස්සු නූගත් උනේ ටීවී බලලා, ඔය ෆෝන් නොබලා, Facebook ටෙලිනාට්‍ය ඒවා නිසා. අතරම නූගත් උනා නෙමෙයි නූගත් කරා. අදටත් ඕගොල්ලෝ අතරෙත් ඉන්නවා මේ බොළඳ ටෙලිනාට්‍ය බල බල ඉතාමත්ම බොළඳ විදියට ඇසිරෙන ලංකාබ්බෝ. හරි ඇඩ්වාන්ස් ලෙවල් කිව්වට එහෙම අච්චු පොතක් කියලා බලන්න පන්තියක. මම හොඳට පරිණාමය දන්නවනේ. දැන් අවුරුදු 10කට කලින් පන්තියක අත උස්සන්න කිව්වොත් මොනවාරි පොතක නම කියලා ළමයි 30ක් 40ක් 50ක් අත උස්සනවා. ආතර සී ක්ලාක් දන්නේ නැහැ කිව්වොත් ගොඩක් අය දන්නවා. දැන් අලුත් පරම්පරාව ළමයි පොතක් කියවලා නැහැ. ඒ වගේ අර විහිං මොංගල් වෙච්චාම හරියට මිනිසුන්ට රැවටෙනවා. රට ජාතිය කිව්වොත් රැවටෙනවා. ආගම ධර්මයේ කිව්වොත් රැවටෙනවා. විචාරශීලී බව නැහැ. මේ විචාරශීලී බව නැති ළමයි උසස් පෙළ සයන්ස් පන්ති වල ඉන්නවා. එයාලට තේරුම් ගන්නත් අමාරුයි. රසායන විද්‍යාව තේරෙන්නේ නැහැ. භෞතික විද්‍යාව තේරෙන්නේ නැහැ. කියන්නේ තේරුම් ගන්න තරම් මොලේ තියෙනවා. බුද්ධිය තියෙනවා. O level වලින් බුද්ධිමත් බව ඔප්පු වෙලා තියෙනවා. 9As. නමුත් එයාට මොකක්ද අර ප්‍රායෝගික අවබෝධ කර ගැනීමේ හැකියාව නැහැ. එවැනි ළමයි හරි ඉක්මනට රැවටෙනවා. බලමු අපි මේ ආණ්ඩුවත් ශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අධ්‍යාපනය කරනවාමයි. අපෙත් ඔළුවල තිබ්බා රටක් විය යුත්තේ මෙසේය කියලා. අපි කියවලා, අපි දැකලා, හරි අපි හිතලා හිතපු ලෝකයක් තිබ්බා. දැන් අපේ රටේ නායකයෝලා ඉන්න අයත් ඒවම කියනවා. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. ඒතර ඒව ටැලි වෙනවා. ඒතර අපිට හරි සතුටුයි. වෙන නොයන කිරින් කාලයත් එක්ක බලන්න වෙනවා. උනොත් හොඳයි. මේක ලංකාවේ මොකද්ද? නොතේරෙන මිනිස්සුන්ට දුක් වෙන්න අවස්ථාවක් එනවා. බාන්න අපි හිතාගෙන හිටපු දැන් මොකද්ද? අපි හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. මෙහෙම රටක් දියුණු වෙන්න පුළුවන්ද? අර එහෙම ආපුවාම මිනිස්සුන්ගේ ගුණාත්මක බව අර මේ වැඩි වෙනවා. දන්නේ නැති මිනිහට තේරෙන්නේ නැණි කම්පය වෙන්නේ නැණි. දැන් කියනකෝ හොඳ බස් එක ගියේ නැති මිනිහා සාමාන්‍ය බස් එකේ එලිලා ගියත් එයා හිතන්නේ සපක් කියලා. හොඳ ගුණදායක ආහාර වේලක් නොගත්ත කෙනා එයා හිතනවා මේක සපක් කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන එකයි. අපේ රටේ මිනිස්සු බලන්න ගෙදරකට ටීවී එකක් ගෙනාවොත් ඒක සපක් කියලා හිතෙනවා. කලර් ටීවී එකක් ගෙනාවොත් සපක් කියලා හිතෙනවා. අඟල් 14 24 36 වුණොත් සපක් කියලා හිතනවා. බස් එකකට නැග්ගොත් සපක් කියලා හිතනවා. අන්න ඒ වගේ ටිකක් හරි බොළඳයි. මීට වඩා සපවල් ලෝකේ තියෙනවා. තාර්කික වෙන්න ඕන මිනිස්සු. බලමු ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකොට ඒකත් ඔයගලන්ට කියන්න ඕනේ මේ අන්තිම හරිය නැද්ද? ඒකටත් යන් ශාකවල ජීවන චක්‍ර පිළිබඳ නිවැරදි වන්නේ පොගනේටම් වල ජන්මානුශාකයේ ප්‍රමුඛ ප්‍රභාසංශ්ලේෂක හරි මම ආයෙත් කොටක් ಜಾති කියන්නේ යන්නේ ඒවා දන්නව ඔයගොල්ලෝ. සෙලජිනෙල්ලා වල බීජානුශාකයේ ප්‍රමුඛ ප්‍රභාසංශ්ලේෂක හරි. සීකස් වල බීජානුශාකයේ ප්‍රමුඛ වන අතර ජන්මානුශාකයේ බීජානුශාකයේ මත අර්ධව යැපෙනවා. අර්ධව යැපෙන්නේ නැහැ. ජන්මානුශාක තියෙන්නේ බීජානුශාක ඇතුලේ බීජ ශාකනේ. පූර්ණව යැපෙනවා. සෙලජිනෙල්ලා වල ජන්මානුශාකයේ ශීන අතර බීජානුශාකයේ මත අර්ධ ලෙස යැපේ. අතර මේ කියන්නේ ජායා ජන්මානුශාකය. මෙයාගේ සංචිත ආහාර ටිකක් තිබ්බා. අලුතෙන් ආහාර හැදුවා. මේ මූලාභ මෙයා හරි ඒක හරි. නෙප්‍රොලිපිස් මේක බලන්න මීට කලින් අවුරුද්දේ MCQ ස්ට්‍රක්චර් එකේ අර්ධව යැපෙන්නේ කවුද කියලා. නෙප්‍රොලිපිස් වල ජන්මානුශාකයේ ප්‍රභාසංශ්ලේෂක වන අතර බීජානුශාකයේ මත අර්ධව යැපේ නැහැ. ස්වාධීනයි. හෘදාකාර ප්‍රාක්තලස.
බලන්න මේවා මෙහෙමයි මේවා ඉස්කෝලවල ඇඳපුවාම මැඩම්ලා ලකුණු මේකට බින්දු දානවා ප්‍රශ්නාර්ථ දානවා එතකොට මැඩම්ලාගෙන් අහන්න ඇයි මැඩම් මේක වැරදි එහෙම වෙන්නේ ඇයි කියලා මොකද මම ටෙස්ට් එක කර මේකට මේ වගේ එකට ප්‍රශ්නාර්ථයක් දාලා වැරදි දාපු මැඩම් කෙනෙක් මට ළමයි ගෙනල්ලා පෙන්නුවා බාන්න මැඩම් මෙහෙම දාන්න කියලා ඒක මැඩම්ලා දන්නවා ඒවා ප්‍රැක්ටිකල්ස් නිවැරදිව දන්නවනේ බලන්න ඊළඟ මේ හැම වෙලාවෙම එහෙමයි අපි හරි දේ හොයා ගන්න ඕන විභාගෙට පුළුවන් තරම් වැරදි අඩු කර ගන්න ඕන විභාගෙදි කිසිම වැරද්දක් නොකරන්න ඕන අපිට ඒකට අපි ජීවත් වෙනත් එහෙමයි ෆ්ලෙක්සිබල් වෙන්න ඕන හැම දෙයක්ම හොඳ දේ ග්‍රහණය කරගන්න පුරුදු වෙන්න ඕන උත්තරේ ABD සත්වයන්ගේ නයිට්‍රජනීය බහිස්රාවී ඵල පිළිබඳ නිවැරදි ප්‍රකාශය මානව වෘක්කාණු තුලදී ඇමෝනියා ස්‍රාවය කෙරේ හරි ආන්නේ නිවැරදි වෘක්කාණු වලට ස්‍රාවය කරන තැන් දෙකකට අවිදුර ස්‍රාවය කරනවා විදුර ස්‍රාවය කරනවා ତොර එතන බලන්න මොනවද ස්‍රාවය කරන්නේ කියලා ඇමෝනියා නිෂ්පාදනය සඳහා වැය වෙන ශක්ති ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් යූරියා නිෂ්පාදනය මොකද කතාව බහිස්රාවයේ මූලික ඵලය ඇමෝනියා හදන්න චූටි ශක්තියක් වැය වෙනවා ඇමෝනියා විදියටම බැහැර කරනවා නම් අමුතු ශක්තියක් වැය වෙන්නේ නැහැ ඇමෝනියා යූරියා කරන්න යනවා නම් සෑහෙන ශක්තියක් වැය වෙනවා හරි එහෙනම් ඇමෝනියා නිෂ්පාදනය සඳහා වැය වෙන ශක්තියට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් යූරියා බොරු භෞමික ගොළු බෙල්ලන්ගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලය යූරික් අම්ලය බැහැර කරන්නේ භෞමික ගොළු බෙල්ලෝ භෞමික කෘමීන් උරගයන් පක්ෂීන් මෝරු ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵල ලෙස යූරියා හරි මේකත් MCQ කලින් අවුරුද්දක මෝරා යූරියා යූරික් අම්ලයට වඩා විෂ බවින් අඩුය නෑ විෂ බව ලයිස්තු වෙන්නේ ඇමෝනියා අධිකම යූරියා ඊළඟට යූරික් අම්ලය ඉස්සර නම් අපි කියන්නේ විෂ බව ඉතා අඩුයි කියලා දැන් අලුත් සම්පත් පොතේ තියෙන විෂ රහිතය කියලා විෂ අඩුයි විෂ නැහැ ඒක වැරදි හරියන්නේ ඒ හරි C හරි D හරි ACD මානව මොලේ කෝෂිකා 3 පූර්ව මොලේ පීඨයි හරි කොහොමද හරියන්නේ මොකද කෝෂිකා කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ මොලේ මධ්‍ය නාලය විශාල වෙලා තරලයෙන් පිරීලා හදලා තියෙන කුහර මේක එකයි දෙකයි අර්ධගෝල දෙකේ තලමසලංග 1යි 3යි පූර්ව මොලේ 3ක් තියෙනවා හතරවෙනි කෝෂිකාව තියෙන්නේ අපර මොලේ අනුමස්තිෂ්කයට ඉස්සරහින් කේතු දෙහේ කලල අපර මොලයෙන් විකසනය වේ කේතු දෙහේ පූර්ව මොලේ කොටස පූර්ව මොලේ කෑලි අතරයි මස්තිෂ්කය තලමස හයිපොතලමස කේතු දෙහේ වැරළු සේතුව මධ්‍ය මස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ අසල පීඨයි වැරළු සේතුව මධ්‍ය මස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ මෙතනින් අඳින්නද මස්තිෂ්කය මධ්‍ය මොලය බල්ලෙහාට ඇද්දමන් ටික මේන් අනුමස්තිෂ්කය වැරළු සේතුව සුෂුම්නා ශීර්ෂකයේ අපර මොලය මැද මොලය පූර්ව මොලය මොකක්ද දන්නේ වැරළු සේතුව මධ්‍ය මස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකයේ අතර මධ්‍ය මස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකයේ අතර හරිනේ මධ්‍ය මස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ අතර තියෙනවා හරි මස්තිෂ්කයේ මතු පිට ප්‍රදේශයේ ස්නායු සෛල දේහවලින් මේ හරිය තියෙන්නේ සෛල දේහ ඒකනේ අලු පාට සෛල දේහ තියෙන අලු පාටයි ඒකත් හරි හයිපොතලමස දිගු ස්නායු තන්තු මගින් පූර්ව පිටියුටරි සම්බන්ධ වේ මෙහෙම බලන්න හයිපොතලමස පිටියුටරිය පූර්ව මෙතන ඉඳලා මෙතෙන් එන්නේ රුධිර වාහිනී අනන්තවත් කියලා තියෙනවා මෙතිල මෙතෙන් එන්නේ නියුරෝන මේ නියුරෝන මේ රුධිර වාහිනී මෙතන හෝමෝන 5යි 2යි මේ 7ම මෙතෙන්ද දානවා මේ දෙක මෙතනින් දාන්නේ කොහොමද ආවේ කොහොද හයිපොතලමස දිගු ස්නායු තන්තු මගින් වැරදි හයිපොතලමස ස්නායු තන්තු මගින් සම්බන්ධ වෙන්නේ අපර පිටියුටරියට පූර්ව පිටියට සම්බන්ධ වෙන්නේ රුධිර වාහිනිය වලින් ACD
කලලාවාරයේ කෘත්‍ය පිළිබඳ නිවැරදි ප්‍රකාශය 19 කෙටි සටහනක් කලල පටල 2019 කලලේ හදනෝ මුලින්ම කෝරියම ඊළඟට කලලාවාරය ඊළඟට බීජාන්න මඩිය ඊළඟට අලින්තය පොඩි අධ්‍යයනයක යෙදෙන්න ශක්්‍ය 206යි තොර මොකද වෙන්නේ දැන් කලලාවාරය අර වට කරන්නේ කලලේ එය මවගේ ප්‍රතිශක්ති ප්‍රචාර වලින් භ්‍රූණය ආරක්ෂා කරයි එකක් කලල බන්ධයම කරනවා කලල බන්ධයෙන් කරන්නේ කෝරියමත් උදව් වෙනවා භ්‍රූණයේ මූත්‍රාශය විකසනය ඒ බීජාන්න මඩිය අලින්තයේ කොටස් ඒ භ්‍රූණයේ වියලියාම වැළැක්වීමට හරි භ්‍රූණයේ වටේට මල්ලක් හදලා කලලාවාරික තරලය හදලා ඒකේ භ්‍රූණයේ ගිල්ල වගෙන ඉන්නේ තුන්වෙනි උත්තරය හරි C කම්පන අවශෝෂණය කිරීම සඳහා තරල පිරිකුවරයක් හරියටම හරි උෂ්ණත්වයෙන් අවශෝෂණය කම්පන වලින් අවශෝෂණය විකසනය වන ප්‍රජනේන්ද්‍රිය වල නැහැ ඒක බීජාන්න මඩිය හරි එහෙනම් CD පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ ප්‍රතිලේඛන ක්‍රියාවලිය පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණය කරන්න යනකොට මුලින්ම වෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ DNA එකක් උඩ mRNA එකක් හදනවා ප්‍රතිලේඛනය පියවර 3යි ආරම්භ වෙනවා දාමයේ දීර්ඝණය වෙනවා සමාප්තිය වෙනවා ඊට පස්සේ mRNA එක සයිටෝසෝලයට ගිහිල්ලා රයිබෝසෝමයක් එක්ක එකතු වෙලා ඊළඟ අධීරයේ පරිවර්තනය ඒකත් පියවර 3යි ආරම්භය දාමයේ දීර්ඝණය සමාප්තිය බලමු DNA පොලිමරේස් ආරම්භක ස්ථානයේ බැඳීම මගින් ආරම්භ වේ DNA පොලිමරේස් වැඩන්නේ නැහනේ RNA පොලිමරේස් ඕනේ ශූන්‍යෂ්ටිකයන්ගේ සයිලෝප්ලාස්මය තුල සිදුවේ නෑ න්‍යෂ්ටිය වෙන්නේ DNA හෙලිකේස් භාවිතා නොකරයි ඇත්ත දිගාරෙන්නෙත් RNA පොලිමරේස් වලින්මයි දිගාරෙන්නේ අච්චුදාමයේ මත 5' 3' දිශාවට රයිබෝනියුක්ලියෝටයිඩ් එකතු වේ හරි mRNA ඇති තොරතුරු ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට mRNA වල තොරතුරු ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කරන්නේ ප්‍රතිලේඛනයේ නෙමෙයි පරිවර්තනය උත්තරේ CD මෙන්න මේ ටියුට් එකේ තියෙන අමාරුම මේ පේපර් එකේ තියෙන අමාරුම ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ඉහළම උන්නතාංශවල දැකිය හැකි ශාක විශේෂ මේ වගේ එකක් හදාගන්න මේ විදිහේ උන්නතාංශය මූදු මට්ටම කියන්නේ 300ක් මීටර් 900 ඔහොම 2000 හදාගන්න හදලා එතකොට බලන්නකෝ ඒක නම් ටිකක් අමාරු එකක් ඉහළම උන්නතාංශවල දැකිය හැකි ශාක විශේෂ දෙකක් හරි ඉහළම උන්නතාංශවල තියෙන්නේ තෙත් පතන උඩම දැන් බලන්නකෝ සිම්බෝපෝගන් ටිමේඩා ඒවා තෘණ වර්ග ඉහළම උන්නතාංශ නෙමෙයි එලෝකාපස් කියන්නේ වෙරළු මියුසා කියන්නේ මට හිතෙනට කෙසෙල් ඒක ගන්න බෑ ක්‍රිසෝපෝගන් කැලෝෆිලම් එක කඳු කරේ ගන්න පුළුවන් සිනමෝම් අරුන්දිනෙල්ලා ඒකත් තෘණ භූමිය වල තියෙන ඔය හන්තාන පැත්තේ උඩ තිමේඩා නෑ ටර්මිනෙල්ලා ඒක මෙහෙම කරමු ඒකට ගන්න තියෙන්නේ පොඩි මේවා මම දන්නේ මේවා ඇත්තටම මේවා අහනේ උන්ට නම් නේද බලන වැතිනේ මහාචාර්යවරු මේවා නම් අම්බ ගොම් ප්‍රශ්න හරිද නිකන් හිතන්නකෝ අපි මෙඩිකල් ෆැකල්ටි එකට ගියා කියලා ළමයි බලන්නේ මෙඩිකල් ෆැකල්ටි යන්නනේ ඒ ගිහිල්ලා මේ හරක් තනකොළ කණ්ඩද මේ ඉම්පෙරේට අනබන කියන තනකොළ කණ්ඩද කියන්නකෝ හැමදාම මේ පරිසර විද්‍යාවෙන් හදන යක්කු පිස්සුවේම හදන මේ ළඟ දවසක් කාලේ තිබ්බා එක සැරයක් මොකද්ද සවානාවල නෙමෙයි තුන්ද්‍රාවල ඉන්න මුවාගේ නම අර මුවා මේ මුවා කියලා යකෝ ප්‍රශ්න නැතුවද කියන්නකෝ අහන්න මෙච්චර ළමයින්ට සයන්ස් කියන්නේ ලොජිකල් තාර්කික ඒවා අර සත්වය අහන එක අහනවා සත්ව විද්‍යා මහාචාර්ය අහනවා දකුණු කර්ණිකාවේ කපාටේ හරියට වැහුන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්න ඒවනේ ප්‍රශ්න අනිත් එක අදුතරමේ ගෝලීය උණුසුම ඉහළ යෑම ආචරණ රටේ ලෝකෙ දෙකට වැදගත් දෙයක් ආපන්කෝ මට කියන්නකෝ මේ හන්තානේ තියෙන තනකොළ ගහක් කඩපාඩම් කරලා ඉවලා මොන ලබ්බද්ද කියලා මේවා හදනේ උන්ට ගහන්න ඕන මම නම් කියන්නේ මොකද හේතුව මේවම ගොම් ප්‍රශ්න කවුරුත් තිනා වෙනවා මොකටද කඩපාඩම් කරන්නේ කොච්චර වෙලාවක් යනවද කියන්නේ මේවා කඩපාඩම් කරන්න කෙමිස්ට්‍රි තියෙනවා ෆිසික්ස් තියෙනවා කොච්චර ළමයි ඉන්නවද
හදන මිනිස්සුන්ට කියන්නේ කරුණා කළා සත් පරිසර විද්‍යාවෙන් හරි තර්කානුකූල එකක් හදපන්. කටපාඩම් කරන ඒවා හදන්න නැතුව. ළමයිගේ විශාල කාලයක් යනනේ මේකට ඇතිව වැඩකුත් නැහැනේ. දැන් ලෝකේ කටපාඩම් කරන්නේ නැහැ නේ. කවුද ලෝක කටපාඩම් කරන්නේ? ෆොටෝ එකක් ගන්නොත් ස්කෑන් කරා. ඒකේ ඇව්වා. රිපෝට් එකක් ගත්තොත් එහෙමයි. දොස්තරලත් වැඩ අඩුයි දැන්. ඕන තරම් ඉමේජිනේෂන් ඔක්කොම. මම ඊයේ ප්‍රද දැක්කා ස්ටෙතොස්කෝප් එකක් කරනකොට වෙනම ගැජට් එකක් තියෙනවා. ඒක තියපු ගමන් ඔක්කොම ජා තියෙනවා. හරි. ඒ වගේ දැන් ලෝකෙ දියුණුවයි. මේ තනකොළ ගායි අර ලැබු පැලෙයි අර වයි මේවයි කටපාඩම් කරන්නේ නැහැ. පොඩක් ඒක මටත් බෑ නේද? එහෙනම් අතහැරලම දාන්න. කරන්න බෑ. කාර්මික අපජලයේ ද්විතීක පිරියම් කිරීම. හොඳට බලා ගන්න. කාර්මික අපජලයේ පිරියම් කිරීමේ පිරියතක ප්‍රාථමික එකයි ද්විතීක එකයි කියලා දෙකක් තියෙනවා. විස බීජනාශනයේ මේකට අයිති නැහැ. රොන්බොර ජීරකයත් මේකට අයිති නැහැ. මේ සැරේ ළමයි වරද්දා ගත්තා. ප්‍රාථමික පිරියම් කිරීමේදී මොනවද කරේ? පාවෙන විශාල ද්‍රව්‍ය ඉවත් කරා, තෙල් ඉවත් කරා, ග්‍රීස් ඉවත් කරා, අවලම්බණය වෙන්න ඉඩ ඇරියා. 125-35ක් අපද්‍රව්‍ය ඉවත් වුණා. කිසිම ශුද්ධ ජීවී ක්‍රියාවලියක් නැහැ. රොන්බොර ජීරකයකට යවුවා. ද්විතීක පිරියම් කිරීම වාතනය කරා. ඇයි? සවායි ශුද්ධ ජීවී ඔක්සිකරණය වේගවත් කරන්න. කාන්දු පෙරහන් ක්‍රමයටත් පුළුවන්. සක්‍රීය බොර ක්‍රමයටත් පුළුවන්. හොඳට බලාගෙන ඉන්න. එහෙනම් කාන්දු පෙරහන් ක්‍රමයේ භාවිතයෙන් ශුද්ධ ජීවීන් මගින් අයින්ද්‍රිය ද්‍රව්‍ය ඔක්සිකරණය හරි. වැලි අතර රැඳිලා ඉන්න ශුද්ධ ජීවීන් ඔක්සිකරණය කරනවා. ඝන අපද්‍රව්‍ය ටැංකිය තුල තැන්පත් කරන එක ප්‍රාථමික පිරියම් කිරීම. අයින්ද්‍රිය ද්‍රව්‍ය වලින් 75කට වැඩි ප්‍රමාණයක් ඔක්සිකරණය. 75 95 අතර. හරි. මීතේන් නිපද වේ. ඇත්තටම මීතේන් නිපද වෙනවා මේ මුළු ක්‍රියාවලියෙම. අර රොන්බොර ජීරකය. ඒක මේකට අයිති නෑ. ද්විතීක පිරියම් කිරීමට අයිති නෑ. ඒක වෙනම වැඩක්. අර කාබන් ඩයොක්සයිඩ් මීතේන් සහ පෝර. කාන්දු පෙරහන් කිරීමෙන් පරු ඉතිරි වන රොන්බොර සවායු. ඇත්තටම මම නම් දන්න තරමට කාන්දු පෙරහන් ක්‍රමයෙන් රොන්බොර එකතු වෙන්නේ නෑ. වියෝජනය වෙනවනේ. හැබැයි සක්‍රීය බොර ක්‍රමයෙන් නම් රොන්බොර ඉතුරු වෙනවා. දැන් වියෝජනයක් නෑනේ. අනිත් එක මේක සවායු නෙමෙයි නිර්වායුනේ. කොහොමත් වැරදි. මේකේ උත්තරයට එන්න ඕනේ C විතරයි. ACD කියලා ගත්තොත් වරදිනවා. D ගන්න එපා. AC විතරයි කියන්නේ 5. මටියක් මේමයි ස්ට්‍රක්චර් ඩිසේවයි ඉතින් මේ ඕගොල්ලන්ට පොතක් බලලා ගත්තා හැකිනේ. මං MCQ ටිකක් කරා. බොහොම වේගෙන් මන් දන්නේ කොච්චර වෙලා ගියාද කියලා. මොකද chart වගු තියනවා කියලා හිතාගෙන කරපු එකක් තමයි මං අද කරේ. ආය ඇඳ කියලා දුන්නේ නැහැ. මං ටිකක් ඉතින් මෙහෙම ගත්තා. බලන්නකො උත්සාහයක් දරලා. හරි. මගෙනුත් වෙන්න ඕන සේවයක් යට තමයි මම ඔය කීවේ. ඒ හින්දා බලන්න MCQ ටික හරියට විවරණය කරගන්න ඊළඟ අවුරුද්දේ පේපර් එකට මේක උදව් වෙයි. ඊළඟ අවුරුද්ද කියන්නේ තව මාසයක් නෑ. අද 25යි කියලානේ මං කීවේ. එහෙනම් ලබන මාසේ 25 හරියටම මාසෙකින් විභාගේ. මේක දානකොටත් තව දවස් දෙක තුනක් කියයි. එහෙනම් හරි. ජය වේවා. හරි.